මේ ඔන්ලයින් ෆිසිකල් ක්ලාස් එකක් වගේ දැනෙනව නේද? ඈ? ඔව්. දකින්න නැතුව බෑනේ අපි. දකින්නකොට ගුරුවරයෙකුට ඕගොල්ලන් කෙරේ ආකර්ෂණයක් දැනෙනවා. එහෙනම් පටන් ගමු. පොඩි වෙලාවක් අපිට දුන්නේ ඕගොල්ලන් තව එක එක්කෙනා ඇඩ් වෙන්න නිසා. ගොඩාක්ම ස්තුතියි අද මේ මීටින් එකට පැමිණි සියලු දෙනාටම. මම අද ඕගොල්ලන්ට ඇත්තටම මේ මීටින් එක කරන්න තීරණය කරේ මගේ ක්ලාස් එකේ අපේ ඇකඩමිය පරමාර්ථය ගොඩක් වෙනස්. ඒ වෙනස් පාරට යන්න කියා දෙන්න ඔයගොල්ලන් එක්ක පිළිවෙලටම වැඩ ටික කරගෙන යන්න ඕන නිසා තමයි මේක කරේ. එහෙනම් ඉස්සෙල්ලා පොඩි සාකච්ඡාවක් කරන්නේ. ඔයගොල්ලන් වීඩියෝ ඔන් කරා වගේම මයික් මියුට් කරගන්න. මම අහන ඒවාට උත්තර ඔන් කරලා කියන්න. ඒකට අපි දෙගොල්ල අතර සාකච්ඡාවක් යන්නේ. ඒක ඔයගොල්ලන්ට මේ මගේ ක්ලාස් එකේ දිගට පවතිනවා නම් වඩාත්ම හොඳයි. ඒ නැත්නම් ඔයගොල්ලන්ගේ ජීවිතේට අවශ්‍ය දෙයක් නොදන්නා පැත්තකට දෙයක් කියා දෙන්නයි මම අද ඇත්තටම තීරණය කරේ. එහෙම කරාම ඔයගොල්ලන්ට නොදැක්ක පැත්තෙන් දියුණු වෙන්න පුළුවන් බව කියා දෙන්න තමයි මම අද තීරණය කරේ. හරිනේ? මගේ ක්ලාස් වල ළමයි මේක ඉන්නවා. ඒගොල්ලන් නම් දන්නවා. අලුත් අය දන්නේ නැහැනේ. ඒක නිසා අපි මේක එහෙම කරන්න තමයි හදන්නේ. නේ අහගන්නකෝ. දැන් අපි පොඩි කාලේ අපි ඉපදෙන්න හොඳ කවුරුත් අහගෙනද කියන්න මට. මම කියන දෙයට අනිත් එක තමයි අපි අහගෙන ඉන්න පුරුදු වෙන්න ඕන. අහගෙන හිටියම තමයි ඔයගලන්ට දෙයක් ලැබෙන්නේ. විශේෂයෙන් මගේ ක්ලාස් වල එහෙම එකක් තියෙනවා අහගෙන ඉන්නවා. මම කියන දේ ඔයගලන් අහගෙන දින්නේ ඔයගලන් ඉන්න දැන් හරි දෙයකට සූදානම්ද කියන්න මට. ඔව් මිස්. ඔව් ටීචර්. එහෙනම් අපි දෙගොල්ල කතා කිරීමක් යන්නේ. හරි? ඔයගොල්ලන්ගේ අදහස් ඕන. දැන් මගේ අදහසට ඔයගොල්ලන්ගේ අදහස ආවට පස්සේදී හරි ලස්සනයි. දැන් මේකේ මගේ අදහසට ඔයගොල්ලන්ගේ අදහස ඇවිල්ලා කතා කරාට පස්සේදී මේක අවසානයේ ඔයගොල්ලන්ට මයික් ඔන් කරලා එක එක්කෙනාට මේක පිළිබඳ අදහස් දක්වන්න පුළුවන්. මේ කතා කිරීම හරි වැදගත්. ඒක නිසා අපි අතර තියෙන හොඳ සම්බන්ධතාවයක් තියන්න හදන්නේ. එහෙනම් අපි දැන් පටන් ගමු. මෙන්න මෙහෙම ඔයගොල්ලන් බලන්න අපි කතන්දරයක් කියනවා වගේ කියන්න හදන්නේ. ඔයගොල්ලන් අහගන්න. ඔයගොල්ලන් සමහර විට මනෝවිද්‍යාව පිළිබඳ දන්න අය ඇති, නොදන්න අය ඇති, ආස අය ඇති, ඒවා හදාරලා ඇති. එහෙනම් අපේ ජීවිතේ ඇත්තටම යන පැත්ත ඒකෙන් තමයි. එයාලා දන්නවා මව කුසකට දරුවෙක් ආවට පස්සේදී ඉස්සෙල්ලම ඇති වෙන්නේ එක කලලයක්. ළමයි පෙන්නන්න කියන්නේ. එක කලලයයි ඇති වෙන්නේ. ඒ කලලේ ආවට පස්සේදී අපේ යටිසිත කියන දේ ඇතුළට බැස්සාම තමයි ඉස්සෙල්ලම අපේ හાર્ට් එක හදන්නේ. මොකද්ද වෙන්නේ? අපේ බුද්ධාගමේ අය ඇති මෙතන වෙන ආගම් වල අය ඇති මොන ආගමේ හිටියත් සත්‍ය කතාව මේකයි. මව් කුසකට දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේදී විඥාණය ඇවිල්ලා තමයි අපේ ඉස්සෙල්ලම හදන්නේ හાર્ට් එක. ඒක ඔයගොල්ලන් දන්නවා. අපි මේ යම්කිසි දෙයක් මොකක් හරි වුණාට පස්සේදී හොස්පිටල් ගියාට පස්සේ අපි තුමු හાર્ට් එක අපේ තද කළ හાર્ට් එක පණ ගන්නව නේද? එහෙනම් අපේ යටිසිත තමයි අපට මේ සියලුම ක්‍රියාකාරකම් හැදිලා අපි කවුරුත් ආශ්චර්යමත් මිනිස්සු. ගොඩාක්ම අපේ යටිසිත අපිට අපේ තියෙන එකම උත්තම දේපල උත්තම පෝසත්කම තමයි අපේ යටිසිත කියන්නේ. ඒකෙන් අපිට සියලුම දේවල් ලබා දෙන. එහෙනම් බලන්නකෝ අපි කලලයක් හටගත්ත ගමන්ම අපේ හදවත මුළු ශරීරෙම ක්‍රියාකාරීත්වයේ පවත්තන හදවත ඇති කරේ අපේ යටිසිත. අපි එහෙම යටිසිත අරගෙන තැම්පත් කරාට පස්සේ මාස 9 ඇතුළත අපේ අවයව ඔක්කොම හදලා දෙනවා. හරිද? ඉතින් අපි පොඩි ළමයින්ට කියන ඕගොල්ලන් අහලා ඇති හරි ප්‍රභාවත් දරුවෝ කියලා. ළමයි කියන්නේ
ආශ්චර්යමත්. ඒ කියන්නේ යාර ගාව කිලිටි නැහැ. ඒගොල්ලන් හිතන දේ ඉටු වෙනවා. හිතන දේ ලැබෙනවා. ඉල්ලන දේ දෙනවා. අපි සියලු දෙනාම එතන හිටපු අය. යටිසිතේ සම්බන්ධතාවය මාස 3ක් වෙනකොට ඉවත් වෙලා යනවා. ඒකට හේතුව මාස 3ක් වෙනකොට අපි මේ අම්මා මේ තාත්තා කියා පෙන්න අර දරුවගේ අවයව වර්ධනය යටිසිතෙන් මාස 3ක් යනකොට මේ කියන්නේ අපි ඉපදිලා මාස 3කින් බබා ලැබෙනකොට අපේ අවයව ටික ඔක්කොම හදලා ඉවරයි. ඊට පස්සේ ඉපදිලා මාස 3ක් යනකොට අපිට අර සියලුම දේවල් දරුවට දාලා චූටි හඳුනා ගන්න ගන්න. ඒ වුණත් දරුවෝ ටික කාලයක් යනකම් එයාලා ඉල්ලන දේ ඉල්ලූ ගමන් ලැබෙනවද නැද්ද? අඬපු ගමන්ම ඒක දෙනවා. ඒකට ඒ දරුවා දන්නේ නැහැ මේක කොහෙන් ආවද අපට සල්ලි තිබුණාද අම්මා තාත්තට සල්ලි තිබුණාද මොකුත් දන්නේ නැහැ. ඒ දරුවට ඉල්ලන දේ ලැබුණා. ඔන්නෝම යනකොට අර ප්‍රභාස්වර යටිසිත නැති කළා උඩුසිත කියන එක ආවා. මේක නැහැ මේක බෑ මෙන්න දැන් අපි දුප්පත් ඕගොල්ලන් පොහොසත් අපිට සල්ලි නැහැ ඔන්න ඔහම කි අපි ලොකුයි ඔයාලා පොඩි කියලා ඔන්න දැන් ක්‍රියාකාරීත්වය පටන් ගත්තා අන්න අර උඩුසිතේ ක්‍රියාකාරී. එතකොට අර යටිසිත කියන අර වටිනා වස්තුව ලොකු ගලකින් වැහුවාගේ වැහිලා. තේරුණාද? අපි නිදාගත්තට යටිසිත කවදාවත් නිදාගන්නේ භව සසරේ ගිහිල්ලා අපේ බුද්ධාගමේ හැටියට සෝවාන් වුණොත් ඒත් යනවා රහත් වෙනකම්ම අපේ යටිසිත ක්‍රියාත්මකයි නිදාගන්නේ නැත. අපි නිදා ගන්නකොට රැට උඩුසිත නිදා ගන්නවා යටිසිත අවදි. ඒක නිසා නේද ඔයගොල්ලන් අහලා තියෙනවද ළමයෙක් පාඩම් කරන දරුවෙකුට අමාරු ගැටලුවක් තියෙනවනම් නිදා ගන්න මොහොතකට කලින් ඒක කරලා නිදා ගන්න උදේ වෙනකොට ඒක හොඳට මතකෙන් ආයෙ අවසල දෙනවා. ඒ වගේ දෙයක් තමයි අපිට වෙලා තියෙන්නේ. දැන් ඒක මම මොන අහගන්න මම මේ පියවර ආපු තැන. එතකොට අපේ යටිසිතට වහලා උඩුසිතෙන් කුණු අරගෙන අරේගේ දෙයයි මේකේ දෙයයි ඉරිසියාවයි වෛරයයි ක්‍රෝධයයි නැහැ ඔයාට තියෙනවා මට නැහැ කියලා තියෙනවා. ඔන්න බලන්න අපි ඕවා දානකොට වෙන දේ. දැන් අපි ගෙදරක තනකොළ වැවෙන්න වැස්සක් වැහැපු ගමන්ම තනකොළ ටික වැවිගෙන යනවද නැද්ද? කතා කරා. මම අහන එකට උත්තර දෙන්න. වැස්සක් වැහැපු ගමන්ම තනකොළ ටික වැවිගෙන යනවද නැද්ද? එතකොට වැස්සයි කියලා අපේ මල් පැල ලස්සනට තනින් තන හැදිලා යනවද? නෑනේ මිස්. නෑනේ. අපි ඒවා හරි ලස්සනට හදා ගන්න ඕනිද නැද්ද? අපේ peer ගහක් හිටව ගන්න මොනවා හරි ගස්රබ් ගහක් හිටව ගන්න හිටෙව්වොත් නේද ඒ දේ ලැබෙන්නේ. ඔව්නේ මිස්. තනකොළ එහෙමද? නෑ ඉබේට වැවෙනවා. අනේ දෙයියනේ සතියක් වැහැලා මොකක් හරි විදිහට ආස්වාස් කරේ නැත්තම් වැහිලම යනවද නැද්ද? එහෙම වෙනවා මිස්. ඔව් එහෙම වෙනවා. ආන්නේ එහෙනම් අපේ ස්වභාවයත් එහෙමයි දරුවෝ. උඩුසිතට අපි අර නරක දේවල් නැහැ බෑ කියා දාන එහෙම පැලවෙන්නේ ඒකමයි. අපි යම්කිසි දෙයකට අඬනවා නම් ඒකමයි පැලවෙන්නේ. අර යටිසිතෙන් දෙන්නේ. යටිසිත ක්‍රියාත්මක වෙන ඕගොල්ලන්ගේ අර නිදා ගන්න මොහොතකට කලින් ඕගොල්ලන් අඬ දුකෙන් නිදාගත්තොත් උදේ වෙනකොටත් ඒක තමයි වෙන්නේ. ලෙඩ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ලෙඩෙන් අනේ මාව ලෙඩෙන් හැමතෙම මේක හරි කරදරයක් කියා දුකෙන් නිදාගත්තොත් උදේට පය පොළවේ බිම තියන්න බෑ. හරි අමාරුවෙන් එන්නේ. එහෙම නැතුව අර පොඩි දරුවෙක් වගේ කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටෙන් හැම දෙයකම ස්තුතිවන්ත. ඒකනේ මම පටන් ගන්නකොට ඔයගොල්ලන්ට ස්තුතිවන්ත උනේ. අපේ යටිසිත ඉහළට ගරගෙන ඕරායක ඉහළට ගැනීම තමයි ඒකට හේතුව. ඔයාලට ස්තුතිවන්ත වුණොත් තමයි මට දෙයක් ලැබෙන්නේ. මගේ වටිනාකම වැඩි වෙන්නේ ඕගොල්ලන්ගේ වටිනාකම වැඩි කරොත් විතරයි. තේරුණාද? ඕගොල්ලන්ගේ වටිනාකම ඉහළට යවන්න මගේ වටිනාකමත් ඉහළට යන්න. තේරුණාද? එහෙනම් අපේ යටිසිතත් අර වගේ ඕගොල්ලන් උඩුසිත පුරවගෙන ඉන්නකොට අර වල් පැල පැලවෙනවා වගේ ඕගොල්ලන්ට එන්නේ දුකමයි
අමාරුකම්මයි අපහසුකම්මයි කොහොම හරි කට්ට කාගෙන දවස ගෙවන්නයි කට්ට කාගෙන මාසි වියදම් ටික ගෙවන්නයි එහෙම නැතුව අර යටිසිතේ ආචාර්ය නැහැ. එහෙනම් අපි ස්තුතිවන්ත වෙලා අපි හැම තැනටම අපට කරන හැම දෙර පය බිම ගන්න තැන උදේ නැගිට ඇඳෙන් නැගිටිනකොට මේ පොළව නිසායි අපි පය ගන්න. ඒක ඔප්පු වෙනවා යම්කිසි හේතුවක් දැන්. ඊයේ පෙරේද උනේ මොකද්ද? මහා වර්ෂාවක් ඇවිල්ලා සේරම ගලාගෙන ගියාද නැද්ද? නාය ගිහිල්ලා ගම් පිටින් ගියාද නැද්ද? කතා කරන්න. ගියා එහෙම නේද? වුණානේ. ඔව් මිස් ඉතින් එහෙම පොළව වුණානේ. තිබ්බේ නෑ නේද? ඒගොල්ලන් පොළව නැති තැන නේද අර ගියේ? මොකද ඔව්. එහෙම වුනේ? මේ විශ්වය සබාදම් අපේ යටිසිතත් එක්ක සම්බන්ධ වෙන්නේ සබාදම්. සබාදහමට අපි නරක එනර්ජි දාපු ඒවායි ප්‍රතිඵල බලලා තමයි දුන්නේ. පැහැදිලිද? එහෙනම් ඔයාලා හරිය ආශ්චර්යමත් මිනිස්සුયો. ඔයාලා ඒක දන්නේ නැත. එහෙනම් හැම මොහොතකම වතුර වීදුර බොන තැන ඉඳලා මේ හුස්ම ගන්න තැන ඉඳලම ස්තුතිවන්ත වෙන්න. අපිට හුස්ම ගන්න බැරි වුණොත් පෙනහැරු අඩපණ වෙනවා. ඉතින් අපිට ඔක්සිජන් වායුව නැති වුණොත් අපිට මැෂින් එකකින් තමයි පෙනහළු පෝෂණය කරන්න වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන් ඒ හැම දෙයකම ස්තුතිවන්ත වෙන්න. එතකොට ඔයගොල්ලන්ගේ යටිසිත ආචාර්ය වෙනවා. ඔයගොල්ලන්ට ඉල්ලන දේ ලැබෙනවා. තේරුණාද? අපි ඉල්ලන දේ ලැබෙනවා. උදේ නැගිට්ටාම ඔයගොල්ලන්ට ඕනි මට මේ දේ කියලා යටිසිතට කියන්න. ඒක ලැබෙනවා. මට මේ වගේ දෙයක් කරගන්න මුදල් ඕනි කියලා කියන්න ලැබෙනවා. ඒ කියන්නේ ඒ තරම් ලැබෙන තැනක් තමයි ඒක අපිට කවුරුන් නෙමෙයි තමා තුලින් එනවා කියලා කියලා තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලන් එහෙම වෙන්න ඕන. මේ ගෲප් එකේ හිටිය ළමයි මගෙන් ගොඩක් ඇහුවා. ඔන්න දැන් අහගන්න. ක්ලාස් එකේ රෙකෝඩින් එක බලපු නෑ. ඒක නිසා තමයි මම අර දෙසරයක් රෙකෝඩින් එක දැම්මේ. සමහර අය එක ක්ලික් කළා කිසිම අර්ථයක් නෑ. මගෙන් අහනවා මැසේජ් දෙවනවා ක්ලාස් ෆීස් කීයද? අන්න විනේ ඇවිල්ලා නේද? මම එතෙන්ටයි මේ ආවේ. මම ඒවට උත්තර දුන්නේ නෑ. ක්ලාස් ෆීස් කීයද? දැන් ඔයගලන්ට වැටහෙනවද එතන විනයක් හදාගෙනද නැද්ද කියලා ඔයගලන්ට නෑ. ඒ මොකද්ද ඒ අහන්නේ? මට නෑ කියන එක දැන් ඔයගලගේ එක දටා ගන්න යටිසිතට දානවා ක්ලාස් ෆීස් කීයද කියනකොටම යටිසිත කැච් කරන්නේ ඔයාට සල්ලි නෑ. පැහැදිලිද? මාත් එක්ක කතා කරන්නේ. ඒ කතාවට එකගද නැද්ද? එකඟයි. පස්සෙන් ඉඳගෙන එක්කෙනෙක් කියනවා ඔයාට කෝ සල්ලි ගාන අහපන්. මාත් එක්ක කතා කරන්න. ඔව්ද නැද්ද? කතා කරන්න ඔයගොල්ලෝ මාත් එක්ක. ඒ කතාවට පිළිගන්නවද නැද්ද? ඔව් මිස්. ඇත්තකින් ඉඳන් එක්කෙනෙක් කියනවා ගාන අහන්න බලන්න යන්න ආසයි ගාන අහන්න බලන්න. තේරුණාද? ඔව්. එහෙනම් දරුවෝ ඕගොල්ලන් ඒකට පුළුවන් තරම් හැම කෙනෙක්ම පුළුවන් තරම්ම මං කිව්ව දේ පිළිගන්න ඔයාලගේ අවශ්‍යතාවයට සබාදහමට උදේ පාන්දර ඇවිත් නැගිටලා කියන්න. මට මේ ක්ලාස් එකට යන්න ඕන මම මෙහෙම ඉන්න ඕන කියලා. වෙන්නේ මොකද්ද කියලා බලන්න. නෑ බෑ කියන ඒවා අයින් කරන්න. ඒව කරොත් ඕගොල්ලන්ට දැන් මේ ඕනි මට මේක ඕනි කිව්වොත් යටිසිත එක කැච් කරන්නේ මෙයාට ඕනි නෑ කියලා. සිදු වෙලා ඉවසන් වෙලා අපි සතුටෙන් මේ අපි පුරුදු වෙලා තියෙන්නේ ගෙවල් හදලා වාහන අරගෙන ලොකු ව්‍යාපාරයකට අත ගහලා ඉවර වෙලා කරලා ඉවර වෙලා තමයි සතුට වෙන්න ඕනේ කියලා හිතා. අන්න එතන වැරදිච්ච තැන. මේ මොහොතේ තියෙන දෙයට දැන් මට මෙතන වාඩි වෙන්න පුටුවක් තියෙන එකට මම ස්තුතිවන්ත වෙලා සතුටු වුණොත් තමයි මීට වඩා ලොකු විශාල පුටුවක් මගේ ගාවට ලැබෙන්නේ. මේ දෙයට සතුටු වුණේ නැති වුණොත් මේ මොහොත මේ තප්පරයක් පාසා මේ මොහොතේ අපිට තියෙන දේවල් වලට සතුටු නොවුනොත් අර ඔයගලන් බලාපොරොත්තු වෙන දේවල් නැහැ. දැන් මේ පුටුවට සතුටු වෙනකොට මගේ යටිහිත කැච් කරනවා එයාට මේ වගේ පුටුවක් තියෙනවා. එතකොට එයා තව එකක් මවලා දෙනවා. ඒකයි අපේ ජීවිතේ මැජික් කියලා කියන්නේ. අපේ වටිනා වස්තුව යට කරගෙනයි අපිට මේ මහා විනාශයක් වෙලා තියෙන්නේ. නෙගටිව් බ්‍රෑන්ඩ් එකම තමයි එළියට දාන්නේ. ඒකෙන් මහා විනාශයක් වෙලා. තේරුණාද?
එහෙනම් අන්න ඒ විදියට මම ඒ ටික පහදලා දුන්නේ ඔයගලන්ට මගේ ක්‍රමවේදය කියා දෙන්න. දැන් ඔයගලන්ට බිඳුවක් හෝ වැලියටයක් පදම හෝ යම්කිසි දෙයක් තේරිලා ඇති කියලා මම හිතනවා. ඔව්ද නැද්ද කියන්න. ඔව් මිස්. අනිවාර්යෙන් තේරෙනවා මිස්. තේරුණාද නැද්ද? ඔව් තේරුණානේ. මිස්. තේරුණා. එහෙනම් අහගන්න දැන් ඔන්න මගේ කතාව මම කියනවා ඔයගලන්ට. මම සුනේත්‍රා සිරිවර්ධන. ඔයගොල්ලන් මගේ නම අහලා ඇති නැතුව ඇති දන්නේ නැහැ. ඒක මට අදාළ නැහැ. ඔයගොල්ලන් මාත් එක්ක අදම වෙන්නේ නැති එන්නේ. මම අවුරුදු 26ක් මේ ශේෂ්ත්‍රයේ ඉඳලා හැබැයි මම හිටියේ ටේලරින් ක්‍රමයට තමයි අවුරුදු 22ක්. ඊට පස්සේ මට තියෙනවා බ්‍රයිටල් ජැකට් මහන ෂොප් එකක් තියෙනවා. එතකොට අද තාක්ෂණයත් එක්ක ඇවිල්ලා තියෙන්නේ ෆෝන් එකෙන් ඩිසයින් ගෙනත් දෙන මෙතඩ් එකක් තමයි තියෙන්නේ. ඒකෙදි මම ලංකාවටම මම මෙහෙම පටන් ගත්තම ඇමිලිපිටිය තමයි මගේ ජීවත් වෙන්නේ. මම මේ පැත්තෙන් ගියාම මොන්රාගලට අර පැත්තෙන් ගියාම ගාල්ලට මේ පැත්තෙන් ගියාම අවිස්සා වෙන්නට යනකම් මම ෆිසිකල් ක්ලාස් කරපු ගුරුවරයෙක්. හරිද? ඒ වුණාට ඒ කරේ මම ටේලරින් ක්‍රමයට මට ෂොප් එකකුත් තියෙනවා. ඊට පස්සේ මට ඒ ටේලරින් ක්‍රමයේ උගන්වන එකේ මම ඉගෙනනකොට මම ඇත්තටම ෆිසිකල් උගන්වන ගාව මට ප්‍රැක්ටිකල් එක තියෙනවා. ඔයාලා ඕනම කෙනෙක් ගුරුවරයෙක් ගාව නවතිනවා නම් තියරි ප්‍රැක්ටිකල් දෙකම තියෙන්න ඕනේ ගුරුවරයා ගාව. කවුරු වුණත් කමන්න. හැම ගුරුවරයෙක් මම අනිත් එක තමයි ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ තැන අද මම පිළිහිටවා හිටින්නේ පොඩි දේ චූටි කරුණකින් පා උදව් කරපු ඉගෙනගත්තු සෑම ගුරුවරුන්ට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ඉස්සෙල්ලා. මම අද එතන ඉන්නේ ගුරුවරු නිසා. හරිද? ටේලරින් ක්‍රමේ වැරදි කියනෝ නෙමෙයි මම. අද තාක්ෂණයට ඩිසයින් වලට මිහින දෙන්න මුණ දෙන්න බෑ. එක්තරා තැනකින් නවතිනවා. ඊට පස්සේ මම දැන්ට අවුරුදු 5ක් වෙනවා පැට් මේකින් කෝස් එකට කරලා මහා පරිමාණය මේක ඇඩ්වාන්ස් විදියටම කරලා මේ පැත්තට හැරුණා. හරිද? ඒ හැරුණාට පස්සේදී මට ඒකට හේතුව මට ලොකු ළමයි 5 දෙනෙක් වැඩ කරන බ්‍රයිඩල් ෂොප් එකක් තියෙනවා මගේ ගාව. එතකොට මට ඒවට මුණ දෙන්න පුළුවන් තත්ත්වය තමයි මම හදාගත්තේ. ටේලරින් ක්‍රමෙන් යන්න බෑ ඩිසයින් වල නවතින්න වෙනවා. සාමාන්‍ය තියරි කොටස් ඉවර කරගන්න පුළුවන් ඊට වඩා දෙයක් කරන්න බෑ. ඩිසයින් තැන නවතින. හරිද? එහෙනම් මේ 2026 කියන්නේ ඒ අකුරු ටික එකතු කරලා බලන්න. එකතු කරාට එන්නේ එක ඉලක්කමයි. 2025 කිව්වේ 9යි. එකතු කරලා අවසානයේ 9යි. එතනින් ඉවරයි. 2026 කියන්නේ 1යි. 2026 2යි 6යි ඒ ටික එකතු කරාම බලන්න අංක 1යි. එහෙනම් මේ පටන් ගන්න එකක් අති විශිෂ්ට විදියට තාක්ෂණෙත් එක්ක යන්නේ. ඔයාලගේ ව්‍යාපාරේ කොහේ තිබුණත් දොරටුව තියෙන්නේ මීඩියා එක්ක වෙන්න ඕන. එහෙම නැති වුණොත් ඕගොල්ලන්ට යන්න බැරිය. කාගේ හරි ගමේ ගොඩේ සාරි හැට්ටයක් මහගන්න ඇඳුමක් මහන්න නෙමේ මගේ කෝස් එක යන්නේ. තේරුණාද? ඕගොල්ලන් දැකපු වීඩියෝ එකේ මම බැලුවද කියලා අහනකොට අහුවේ සමහරු කියනෝ නෑ කියලා. මම දැන් ඔය පෙන්නුවේ අර සියලුම ජැකට් ඕගොල්ලන්ගේ කෝස් එකේ ඕගොල්ලන් සිලබස් එක මම දාලා තිබුණා. අගම ළමයින්ට නැතුණාට මැද හරියට දැම්මා. ඒ කෝස් එකේ මුළු සිලබස් එකම ඉවර කරලා ඉවර වෙලා ඩිසයින් ටික ඒගොල්ලන් දෙන ඩිසයින් තමයි කරලා එයාලගේ අතින්ම නිම වෙච්ච පිටුරයි අර එව්වේ. ඒ ගැන අදහසක් කියන්න ඔයගොල්ලන් මොකද්ද ඒකේ හිතෙන්නේ කියලා. ඒ දරුවන්ගේ මගේ නම ඇකඩමියේ නම ගහලා දරුවන් කරපු අර. මගේ ඇකඩමියේ මගේ ෂොප් එකේ මාපුව නෙමෙයි. ඔයාලගේ මාපුව අය. කියන්න අදහසක් ඒකට. මොනවද දැනුනේ කියලා කියන්න. හරි ලස්සනට මහලා තිබ්බා මිස්. හරිම දක්ෂයි. ඔව් මගේ කෝස් එකේ තේමාව තමයි fit on free. fit on free. එතෙන්ට එහෙම ලේසි පාසු විදියට එන්න බෑ දරුවෝ. ඒක තියෙන්න ඕන ක්‍රමවේදයක්. ඒක කියා දෙන්න තමයි මම මේ ලේසි වෙලා මේ පැයක් අරගෙන මට වෙලාව නැතුනේ මේ දවස්වල අපිට පරිමෙම්ම මේ ඕඩර් සිසු වෙන කාලේ කියන්නේ හෙට නෑ අනිද්දා ටීචර්ස් ලගේ අපි 31ට වෙනකොට දුන්නා රජයේ ජොබ් කරන අයගේ ඊට පස්සේ ඉතින් මේ 4 වෙනිදා හෙට වෙනකොට ඉවර වෙන්න ඕන ඉස්කෝලේ ගුරුවරු.
එතකොට ඒ තරම් ලොකු දෙයක් තමයි මම මේ පැයක වෙලාව ගත්තේ ඕගොල්ලන්ට. ඕගොල්ලන් මේ තරට උරු කරලා අතෙන්ට ආවම හරිම ලේසි. පැහැදිලිද? එහෙනම් මගේ කෝස් එකේ මෙන්න මෙහෙමයි කරගෙන යන්නේ ඕගොල්ලන්. හෙට උදේ 8ට පටන් ගන්න ඕගොල්ලන්ගේ ක්ලාස් එක බ්‍රාකට් 70න් පටන් ගන්න. පැහැදිලිද? ඕගොල්ලන්ට මම අවශ්‍ය පොත් දාලා තියෙනවා. මේ A4 ගන්න හැටි ඔක්කොම දාලා තියෙන්නේ. ඒව බලපු නැති අය ඉන්නවනම් මම දැන් ආපෝල්දර වෙලා ෆෝවර්ඩ් කරලා දාන්නම් ගෲප් එකට. ඉස්සෙල්ලම මම ඕගොල්ලන්ට ආවට පස්සේදී සියලුම අපේ ක්‍රමවේදයක් තියෙනවා සාරි ජැකට් එක අපේ පැටර්න් මේකින් ක්‍රමයේ කොයි පිටද වැටෙන්නේ කියලා. ඒ ටික දීලා අපි එක්කෙනෙක් මෙතෙන්ට ගෙනහලා පියවරෙන් පියවර මිනුම් අරගෙන පෙන්නන. ඒ වෙලාවට ඕගොල්ලෝ වගේ වීඩියෝ ඔන් කරගෙන බලන් ඉඳලා තේරෙන්නේ නැති තැන කියන්න ඕන. මිස් එතන තේරුන්නේ නැවත කියා දෙන්න. මට තේරුන්නේ නැහැ මිස් කියා දෙන්න කියලා කියන්න. මම කියා දෙනවා. කෙලින් කතා කරන්න ඕන. ඒකයි මගේ ක්ලාස් එක මේක ෆිසිකල් වෙලා. ඒක නැවත මම කියා දෙන්න. මිනුම් ගන්න එක තමයි අපේ ජීවිතේ මේකේ කලාවදී ෆවුන්ඩේෂන් එක. පළවෙනි ෆස්ට් ෆවුන්ඩේෂන් එක මිනුම් ගැනීම. ඊට පස්සේදී ඔයගොල්ලන්ට මම දෙනවා මිනුමක්. ඒ මිනුමට ඔයගොල්ලන්ට මම බෝඩ් එකේ වැඩ කරනවා. ඕගොල්ලන්ගේ පොතේ වැඩ කරන්න. ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර මමත් එක්කම ඕගොල්ලන් වැඩ කරන්න. යම්කිසි කෙනෙක් ස්ලෝ නම් ඒ මට්ටමටම මම යනවා. යම්කිසි කෙනෙක් අපහැදිලි නම් ඒක ඒ විදිහටම නැවත කියන්න. පැහැදිලිද? ඒ විදිහට අපේ ක්ලාස් එකේ සල්ලි ගෙවලා පටන් ගත්තාම එන බ්‍රාකට් 70 ඉදිරිපස පිටුපස අංශ සම කිරීම අංශ හැඩ කිරීම බේසික් අත සම්පූර්ණම ක්ලාස් එක දවස් 3ක පාඩම කිසිම අඩුවක් නැතුව. දැන් අද ඇඳන් ඉන්නේ මම මේ බම්ම මහපු පැටර්න් මේකින් කෝස් එකේ තියෙන ෂර්ට් මැන්ඩරින් කොලර් එක දාපු ෂර්ට් බ්ලවුස් එක ඇඳන්. හෙට මම අදින්නේ සාරි ජැකට් එකක්. ඔය විදියම මගේ සාරි ජැකට් එකත් මම පෙන්නනවා. දැන් පැට් මේකින් කරන ළමයින්ට මේක තියෙනවා. මම කවදාවත් කඩේ ඇඳුම් අඳින්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට මේක දැක්කම හිතෙන කඩේ එකක්ද මහපු එකක්ද කියලා හිතෙනවද? මේක රෙඩිමේඩ් එකක්ද නැත්නම් මහපු එකක්ද? රෙඩිමේඩ් වගේ පේනවා. රෙඩිමේඩ් වගේ පේනවා මිස්. අන්න ඒක තමයි මේ රෙඩිමේඩ් ක්‍රමයක තමයි අපේ වෙළඳ පොලේ තියෙන්නේ. ඒකයි ජාත්‍යන්තර කියන්නේ. මේ ෂර්ට් බ්ලවුස් එක ප්ලැකට් එකක් දාලා ප්ලැකට් එක වහලා නැන්ඩරින් කොලර් එකක් දාලා මේ වගේ ලස්සන අතක් දාලා මම නැගිට්ටොත් එන්නේ මේ අත ලස්සන අතක් දාලා බෝරිච් අතකුත් නෙමෙයි මේ. ඉතින් පප් ස්ලිව් එකක් දාලා මේක කඩේ ගන්න තියෙන එකක් මේ. ඒ කියන්නේ අපේ පිටෝන් ෆ්‍රී ඇඳුමක් රෙඩිමේඩ් ක්‍රමයටම තමයි යන්නේ. කිසිම වෙනසක් නැහැ. මිනිස්සු දැන් ඔයාලා කියනවා බ්ලොක් එකට බෑනේ යන්නේ මේමයි කියලා. ඒ වුණාට ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඇඟට ෂීට් වෙන පිටෝන් ෆ්‍රී ඇඳුමක් නෙවෙයිද? ඔයාලා කැමති මේක හැමතිස්සෙම ගහ හැඩ කරන එකක්ද අවශ්‍ය වෙන්නේ? එහෙමද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? නෑ මිස්. කතා කරන්න බලන්න ඔයාලා කොහොමද බලාපොරොත්තු වෙන්නේ? එහෙමද? නෑ මිස් ඇඟට ලස්සනට තියෙන්න ඕනේ. ලස්සනට තියෙන බ්ලවුස් එකක්. ලස්සනට තියෙනකොට තව දේවල් වෙනවා. මොනවද කියලා බලමු. ඔව්. ඊට පස්සේදී මම කිසිම අඩුවක් නැතුව ඒ කියන්නේ බොරුද කියලා ඔයගලන්ට ඔප්පු වෙමි. කිසිම අඩුවක් නැතුව සම්පූර්ණම සාරි ජැකට් එක දෙනවා. පැය 4ක්. 4ේම දෙකක් කරන. මම පැය 4ම හිටගෙන මම ආසාවෙන් හදවතින්මයි එක. කිසිම තරහකින් වෛරකින් හිටගෙන මේක ප්‍රශ්න අහනවා කියලා නෑ. හරිම ආසයි. මම කැමති දේ ආස දේ මම ඔයගලන්ට දෙනවා. හරිම ආසයි මම ඒක. ලංකාවට මේ මුළු ලෝකෙටම ගන්න YouTube දානවා. මගේ ක්ලාස් වල වැඩියෙන් ඉන්නේ පිට රට අය. එයාලා YouTube බලලා ඉන්නේ. කිසිම අඩුවක් නැතුව මහාන ඉවර වුණාට පස්සේ කපන මාන වීඩියෝ එකක් දෙනවා. පිටෝන් ෆ්‍රී ජැකට් එකක් තියෙන්නම ඕනි. තමයි. රෙකෝඩින් වෙබ්සයිට් එකේ. ඔව්. පිටෝන් ෆ්‍රී. ඔයගොල්ලන්ට රෙකෝඩින් දෙන්නේ අපි වෙබ්සයිට් එක හරහා. වෙබ්සයිට් එක හරහා දෙන්නේ. අපි මේවා YouTube දාන වෙබ්සයිට් එක හරහා තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. තේරුණාද? ඊට පස්සේදී අපි සල්ලි ගෙවලා ක්ලාස් එක පටන් ගන්නකොට
ආයි මම බොරුවක් කරා නම් ගුරු මුස්තිය තියාගත්තා නම් සල්ලි දීපු ළමයින්ට සල්ලි නොදීපු ළමයින්ට වෙනසක් කරනවා නම් බ්‍රාකට් ඇටි නැවත කරන්න ඕන. කරන්නේ කිසිම දෙයක් කරන්නේ ඉස්සෙල්ලම ෆස්ට් ඩේ සල්ලි ගෙවල ක්ලාස් එකේ පටන් ගන්නෙ වැඩි හිටි අයගේ සාර්ජකට. ඒ කතාව මොකද්ද? දැන් මට කතා කරන්න ඉන්නවද මේකේ? ඔයගොල්ලන් දැන් ව්‍යාපාර කරගෙන යන දරුවෝ ඉන්නවද? කතා කරගෙන කරන්නේ. යනවා. ඉන්නවා මිස් කරනවා. කරගෙන යනවා. එතකොට ඔයාලා වැඩිහිටි කෙනෙකුට වෙනම සාර්ජකට් එකයි වැඩිහිටි නැති අනිත් අයගේ සාර්ජකට් එකේ ක්‍රමවේදී වෙනසක් තියෙනවද නැද්ද? දැනට නම් නෑ මිස්. එකම විදියට තමයි හිතන්නේ. එහෙම එකක් දන්නේ නැද්ද? නෑ. ඕනි වැඩිහිටියට ඩාට් වලින් මහන්නේ මිස්. අර පරණ වගේ ඩාට් විතර ඩාට් 3 දාලා එහෙම දිගට ඩාට් එක ඔව් දාලා කතා කරන්නේ ඔයාලගේ අදහස් හරි ආසයි ඒ අදහස් දෙනකොට අපිට තව එනවා. ඔව් ඔයාලා කොහොමද වැඩිහිටි කෙනෙකුට මහන්නේ කියන්නකෝ. ඒ කියන්නේ අර සමහර අය ඉල්ලනවා මේ වෙනම කට් තුනට නැතුව ට්‍රිබල් කට් එක නැතුව යටින් අර දිගටම ඩාට් එක දාලා එහෙම මේ වැඩිහිටිය වයස අය වගේ එහෙම ඉල්ලනවා. නෑ මෙහෙම වයසක නොවෙන්න පුළුවන්. ඔව්. බස් එක ගොඩාක් තියන අය ඉන්නවා. සමහරක් අය බ්‍රාකට් නැතුව ඉන්නවනේ. ඔව්, බ්‍රාකට් නැතුව. සාරියට යනගින්. හරි? සාරියට යන්දාම මේ බස් එක උඩින් සමහරුගේ මසස් පැනනවා. එහෙම ඔව්, දැකලා ව්‍යාපාර කරනවා දන්නවා. එහෙම දැකලා ඉන්නවා. තියෙනවා. එහෙම දැකලා තියෙනවා මිස්. ඈ එහෙම දැකලා දැකලා තියෙනවා. තියෙනවා. එතකොට මොකද කරන්නේ? එහෙම කිව්ව ඒක වරදක්. ඒක වරදක්. මොකක්ද ඒ වරද? ඒ වරද තමයි ඒක බස් එක මදින් ඉඩමදි. බස් එක බහින් ඉඩමදි. බ්‍රා එක මදි ඇති මිස්. හරිද නැද්ද? හරි. එක මදි නේද මැද? බ්‍රා එක මදි නේද මිස්? බ්‍රා එක මදි ඇති මිස් නේද? නෑ බ්‍රා එක මදි කතාව අපට අදාළයි. මගේ ටිකල් කට් එකක බ්‍රා එක නැතුව හරියට කප් එක වැටෙන මගේ දැන් සමහර මේ ජොබ් කරන ටීචර්ස්ලා ආවම වෙන ඔෆිස් වල ආවම සමහර අය බ්‍රා එක අඳින්නේ නැහැ. අඳින්න ඕනේ නෑනේ. ලස්සන බ්‍රා එක වගේ කප් එක වැටෙනට පස්සේ මොකද බ්‍රා? ලස්සන දෙයක් වෙලා ඉන්නේ. මොකක්ද ඒ වෙලා තියෙන්නේ? කප් එක මදි. තවත් වෙනස්කම් තියෙනවා හදන්න. ඒගොල්ලන්ගේ ඉස්සරහා පුළුල් බව වැඩි. පුළුල් බවට පුළුල් බව දෙන්න ඕන. තේරුණාද? එහෙනම් අපි පටන් ගන්න සල්ලි ගෙවලා දෙන ක්ලාස් එකේ බ්‍රාකට් ඇට්ටෙම වැඩි හිටි කෙනෙකුට වෙනස් වෙන තැනින් තමයි පටන් ගන්න. පැහැදිලිද? ඊට පස්සේදී ඕගොල්ලන්ට ක්ලාස් එකේ දැන් ඔන්න මම ප්‍රී සෙෂන් එක ඉවර කරා. ඒ ඔන්න ක්ලාස් ෆීස් ගැන කියනවා. දැන් ක්ලාස් ෆීස් ගැන ඇහුවනේ මම එකක් කියනවා. මාස 6 කෝස් එක මාස 5ට අරන් තියෙනවා ඔයගොල්ලෝ. සිලබස් එක ඕගොල්ලන් අනිවාර්යෙන්ම ප්‍රී සෙෂන් එක ඉවර වෙලා ක්ලාස් එකට එන ළමයි සිලබස් එක print out අරගෙන හෝ අතින් ලියලා හෝ පිටු 200 ප්‍රෝමැට් හරි සම්මානීය හරි පොතක් වෙන්න ඕන. පිටු 200 පොතක් අරගෙන ලියන්න ඕන. මේකේ අත් වෙනම තියෙනවා. අත් කොච්චර තියෙද කියලා බලන්න. අත් වෙනම තියෙනවා. ජැකට් ටික වෙනමද. ඒ ඔක්කොම ජැකට් ඉවර කරනවා මම හරියටම මාස 4. මාස 2කින් මම ව්‍යාපාරයකට යොමු කරන ව්‍යාපාර වැඩි දියුණු කරනවා. කොහොමද? කරන ව්‍යාපාර වැඩි දියුණු වෙන්න ඕන නැති අය ව්‍යාපාරයකට අත ගන්නවා. මාස 2කින් තියරි කොටස් ඔක්කොම ඉවරයි. බොම්බේ බ්‍රාකට්, ටිබල් කට්, අත් වර්ග ප්‍රින්සස් ලයින් එකකන් ඉවර වෙලා. එතකොට ව්‍යාපාරයකට අත ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම ව්‍යාපාරයට අත ගැහුවට බෑ මෙන්න මේ ක්‍රමේ නැත්තම් ඔන්න බලන්න. ඕගොල්ලන්ට දැන් අර ජැකට් එක කියා දුන්නම කපන මහන වීඩියෝස් දීලා ඔන්නාට පස්සේදී ඔයාලා මහන කෙනාගේ මිෂමට් එක අරන් මට ගෲප් එකට එවන්න ඕන. මිස් මට මේ මිෂමට් එක හරිද බලලා දෙන්න ඕන. අන්න ඒකයි ෆිසිකල් වෙලා තියෙන්නේ. මම ඊට පස්සේ ඒක බලලා වැරදි තැන් අඩු තැන් හදලා මාක් කරලා ඕගොල්ලන්ට ෆෝවර්ඩ් කරනවා. ඒ කරාට පස්සේ බ්ලොග් එක හදලා මට එවන්න. මමත් ඒක හදලා බලලා යවන ඕගොල්ලෝ. ඊට පස්සේ ඕගොල්ලන් කපලා මහලා උඩුකය ලස්සනට මූණ අවශ්‍ය නැහැ. ඒ මූණ ආවත් අපේ මේ ගෲප් වල කවුරුවක් එහෙම ජරා අය නැහැ.
අපි තමයි බලන්නේ දුකය කපලා දාලා ලස්සනට හොඳට ඉන වැහිච්ච ලස්සන ස්කර්ට් එකක් හරි ට්‍රවුසර් එකක් හරි මොනවා හරි ඇඳලා ලස්සනට ඉස්සරහා පිටිපස්ස ෆොටෝස් එවන්න. ඒ එවුවම ගෲප් එකට වැටෙනවා. ඒ ෆොටෝ ටික තමයි ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ගේ ෆස්ට් ඩේ ක්ලාස් එකේ පටන් ගන්න දවසේ පටන් ගන්න. කොහොමද පටන් ගන්න? විනාඩි 4 පැය 3ක් තියෙනවා මගේ ක්ලාස් එක. 3 සෙෂන් එක පැය 4ක් වුණාට ක්ලාස් එක තියෙන පැය 3ක්. පැය 3 4ක් තමයි මාසෙකට උගන්වන්නේ. කී එතකොට? පැය 12ක් උගන්වන්නේ. පැය එකමාරෙන් කරන ක්ලාස් එකක් නෙමෙයි. පැය 3ක්. පැය 12ක් මාසෙට. ඕගොල්ලන්ගේ විනාඩි 45ක් අර ෆොටෝස් අරගෙන ගෲප් එකේ ෆොටෝට මුකුත් කරන්නේ නැතුව මම අරගෙන එක එක්කෙනාගේ ෆොටෝ අරන් එයාගේ හැට් එක ගැන මෙන්න මේව මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙලා මේක හරි මෙහෙමයි very good කියලා යාට ඒකේ මම එඩිට් කරලා ආපහු ෆෝවර්ඩ් කර. ඊළඟ දවසේ අර දරුවා අර වැරදි ටික මග අරිනවද නැද්ද? එක එක්කෙනාට මේක කරනවා. කතා කරන්නේ. ඔයාලගේ වැරද්ද ඔයාලා හඳුනා ගන්නවද නැද්ද? හඳුනා හඳුනා ගන්නවා. ගන්නවා. එතකොට ඔයාලා මායි ඉන්නේ ෆිසිකල් එක නෙවෙයිද? ෆිසිකල් කෙල්ලෙක් තමයි. තමයි. ඕනිම වෙලාවක මට කෝල් කරන්න පුළුවන්. මම හැබැයි රෑ 10 මගේ ක්ලාස් ඉවර වෙලා ඇකඩමියේ වැඩයි ෂොප් එකේ වැඩයි වුණාට මම කොහොමුණත් 10යි 10 11 වෙනකොට මම නිදා ගන්නවා. 10 වෙනකොට මම ෂොප් එකෙන් යනවා. ඇකඩමියේ ෂොප් එකයි මගේ එකට තියෙන්නේ මම එතනින් යනවා. කොහොමද මම 11 වෙනකොට උදේ පාට නැගිටිනවා මම මනෝවිද්‍යා ප්‍රෝග්‍රෑම් වල ඉන්නේ මම උදේ පාට හරියට මනෝවිද්‍යා ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ වෙනවා. මම පාට 4:45 වෙනකොට නැගිටිනවා. පාට ප්‍රෝග්‍රෑම් එක 6 වෙනකම්. ඒකට අනිවාර්යෙන් ජොයින් වෙන්න. ඊට පස්සේ ඕන වෙලාවකට ඔයගොල්ලන්ට මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඒකට හේතුව කතා කරන්න ඕනි මම ඔයගොල්ලන් එක්ක. නැත්තම් ඔයගොල්ලන් මොනව කරනවද මාස දෙකකින් ව්‍යාපාරවට අත ගස්සන්න බැරිය. මට ලොකු වගකීමක් තියෙනවා. ඊට පස්සේදී ඔයගොල්ලන්ගේ එකින් එක වැරදි කියලා දෙවෙනි දවසේ අපි කරන්නේ වැඩිහිටියාගේ සාරි ජැකට් එක. අනිවාර්යයෙන්ම සතියේ මහන දේ මහන්නම ඕනේ. සල්ලි ගෙවලා ක්ලාස් එකට එන්න හිතන් ඉන්නවනම් ප්‍රී සෙෂන් දෙක ඉවර කරලා සාරි හැටේ මහපු අය විතරයි ගන්නෙ. සල්ලි ගෙවුවට පස්සේදී මම ඕගොල්ලන් වෙනුවෙන් එක එක්කෙනාට Zoom meeting එකක් තියලා පෞද්ගලිකව කැඳවන ඕගොල්ලෝ. සල්ලි ගෙවපුලම. කැඳවල ඔයාලගේ වටපිටාව ඔයා ඉන්නේ අනේ මේ ඔයාලගේ වදරවල ඒවා බලන්න නෙමෙයි මම. ඔයාගේ අයිඩියා එක මොකද්ද? ඔයා යන්නේ ඉන්න තැන කොයිබද? කොහොමද මේක කරන්නේ? අන්න එහෙම කියලා පෞද්ගලිකව ඔයගොල්ලන්ට මම මීටින් එකක් තියෙනවා එක එක්කෙනා. තියලා එයා ටිකක් මෙන්න මෙහෙමයි ඉන්නවා සමහර. මේක ගිහිල්ලා බලමු. මේ මාසේ කොහොම හරි කරමු. ටික වැනෙන ගති තියෙන එයා මං ආයි කර. ආපහු මුදල් යවන. එහෙම නැතුව අයිඩියා එකක් තියෙන දරුවෝ ඉන්නවා. මම මේක කරනවා. දැන් කරන ව්‍යාපාරයක් කරන අයගේ පිටෝන් ෆ්‍රී ජැකට් එක අපේ ජැකට් එකක් දැක්කම ඇන්දා පිටෝන් ෆ්‍රී ඕනම ඩිසයින් එකකින් එහෙනම් ප්‍රයිස් එක වැඩි වෙන්න ඕන අඩුම ප්‍රයිස් එක 1800යි සාරි ජැකට් එක අඩුම ප්‍රයිස් එක 1800 මම ඕගොල්ලන්ගේ ජැකට් මහලා දානේ දැන් ෂොප් තියනයි මහනවා යාළුවගේ දානකොට මම කියන ඔයා මෙතනින් ආරම්භ කරන්න ඕන තාම ඔයාට ඔතනට එන්න බෑ ඔයා දැන් මෙතනින් ගන්න. දැන් අර මහලා තියෙන ජැකට් ඔක්කොම 1800. අර බෑක් ඕපන් 2500යි, ලයිනින් තුන 3500යි 4000යි. එතකොට ඔයගොල්ලන්ගේ අන්නේ දැන් මුදල් ලැබෙනව නේද? ඉච්ඡා වැච්චන් කෑලි 50ක් වැහුවත් වැඩක් නැහැ. මහන්සි වෙනව නිදි මරණ. හොඳ ඔය වගේ ඕඩර්ස් 10ක් මාසෙට කරාම ඊළඟ මාසෙ 20ක් එනවද නැද්ද? ඒක ෆොටෝ ගහලා YouTube එක මේ WhatsApp එකට ඊළඟට ඔයගලගේ page එකකට ඊළඟට TikTok එකකට දැම්මොත් මොකද්ද වෙන්නේ? අන්න ඒකයි කිව්වේ දොරටුව කොහේ වුණත් ඔයගලගේ shop එක තියෙන්නේ දොරටුව තියෙන්න ඕන කොහෙද? කොහෙද තියෙන්න ඕන? මීඩියා වල තියෙන්න ඕනේ. නැතුව හරියන්නේ නැහැ නේද?
මං කියන එකට එකගද නැද්ද? එකගයි මිස්. පොඩ සෙනෙහටි පේනවද? එතකොට අනේව කවුරු හරි යාම් බයේ කොහොම හරි මහාන දෙන්නේ කියලා ඔය ගණන් අඩුවට මහන්න ඕනිද? මං නම් මස්සවන්නේ ඔයාලට කියලා මේක. එහෙම කරනකොට දෙවැනි මාසේ සල්ලි හම්බ කරගන්නවද නැද්ද? අම්ම කරන්න පුළුවන් මිස්. හම්බ වෙනවා. නැත්තම් ඉතින් අර ඉංගි පංචි කෑල්ලක් මහලා 50ක් මහලා නැති බැරි කමම නේද අතේ තියෙන්නේ. අනිවාර්යෙන්. හැබැයි උත්සාහවන්ත වෙන්න ඕන. එහෙම නැතුව අපට උදව් කරන්නේ නැහැ අපේ යටිසිත. ආසාව තියෙන්න ඕන, උත්සාහය තියෙන්න ඕන, කැපවීම තියෙන්න ඕන. මට පුළුවන් කියලා තමන්ගේ ආත්ම ශක්තිය උඩට ගන්න ඕන. එංග හිරි වැටෙනවා මට මේවා කියනකොට. ඒ කියන්නේ මට දැනෙනවා ඒක. මාස දෙක යනකොට ඕගොල්ලන්ට ඕනම තියරි කොටසක් දැක්ක ගමන් දැනෙනවා. ඕගොල්ලන් කියවනම් මගේ වීඩියෝ එකේ ඩවුන්ලෝඩ් කරන එකක් නෙමෙයි මගේ ක්ලාස් එකේ දෙන්නේ ඉන්ස්ටෝල් කරගනින්. මොකක්ද මේ වචන දෙකේ තේරුම? ඩවුන්ලෝඩ් කරන්නේ කියන එකේ තේරුම ඔයාලා දැක්කොත් ඩිසයින් එකක් කරන්න බෑ. අර කරපු දේම කරනවා එතනින් නවතින. ඉන්ස්ටෝල් කරන්න කියන්නේ මොකද්ද? දැන් මම අර කරපු කියපු දේවල් නේද ළමයි කරේ. ඒ කියන්නේ මට ඕනම ඩිසයින් එකක් දැක්කම ඒක කරන්න ඕන අහවල් තැනින් පටන් ගන්නවා කියලා මට දැනෙනවා. Video dah. Video dah. Video dah apa ini? මොන විදිහද? Video. ජැකට් එක. Nah. Video. දාන්න. Video dah. ඔන්න බලන්න ආපහු ජැකට් එක. ආයි බලන්න ඔයාලා ඒක. Sunitra Dressmo Fashion and Academy මගින් සාරි ජැකට් පාඨමාලාව ආරම්භ කෙරේ. ඔබ දන්නවද මේ ආරම්භ වන්නේ නව වසරක් බව? ඔබ කැමති එක ඩිසයින් එකක් කිරීමටද? නැතිනම් ලෝකයේ ඕනම ඩිසයින් එකක් කිරීමටද? මේ දිස්වන්නේ ඉන්ටර්නැෂනල් ඩිසයින්ස්. අප ඇකඩමියේ දරුවන් විසින් තියරි ප්‍රින්සස් ලයින් ඩිසයින් වලට හරවපු එක බලන්න. ආකර්ෂණීය විශ්ව නිර්මාණ බවට පත් කිරීමයි. මේ ත්‍රිබල් කට් එකක් බලන්න. අප ඇකඩමියේ පරමාර්ථය ඉන්ටර්නැෂනල් මේ ඩිසයින් බලන්න ත්‍රිබල් කට් එක බෑක් ඕපන් එකේ ලස්සන බලන්න. තව ඉස්සරහට. දැනුම ඩවුන්ලෝඩ් කර ගැනීම නොව ඉන්ස්ටෝල් කර ගැනීමට කියාදේ මේක මේ කුයින් නෑ කොලරේ. ප්‍රායෝගික ක්‍රමයට ඔබ යොමු කිරීමයි. නව වසර වෙනස් කරමු. ඉහළ මිල ගණන් සහිත ඉන්ටර්නැෂනල් ආකර්ෂණීය සාරි ජැකට් නිර්මාණය කරමින් කොලර එක දාලා. සාරි ජැකට් ඩිසයින් ඔන්ලයින් ව්‍යාපාරයට යොමු වෙමු. පන්ති ආරම්භය ජනවාරි 4 ඉරිදා උදෑසන 8ට. ඒ වගේ තැනකට එන්න ඕගොල්ලන්ට පුළුවන්. ඕගොල්ලන් ගාව පුදුම නිර්මාණශීලී දක්ෂකම් තියෙන දරුවෝ ඕගොල්ලන්. ගුරුවරයා පාර කපලා දෙනකොට ඒ පාරෙන් එළියට එන්න ඕගොල්ලන්ට පුළුවන්ද බැරිද? ප්‍රැක්ටිකල් එක අර විදියට බලනවා නම් උගන්වද්දී ඕන තරම් දේවල් කතා කරන්න පුළුවන් නම් ඒවන හැම සමහර අය ජොබ් කරන අය ඕගොල්ලන් ඕක කරන අය ව්‍යාපාර කරන අය මිචමට සැකයි බයයි කියන දේ මට ඒවල එක හරි ගස්ස ගන්නවා. මම හරි කැමතියි ඒවට උදව් කරන්න. මම අවිවේකී කෙනෙක්. ඒ වුණාට මම ඕගොල්ලන්ට පොඩ්ඩක්වත් ඒක ඕගොල්ලන්ට ඕනි වෙලාවට ඇරෙන්න මට ඕනි වෙලාවට උත්තර දීලා හරියන්නේ නැහැ. ඒකනේ මම කියන්නේ මම කොච්චර මේ අපහසුණත් ආසාවෙන් කරන දෙයට මම වැඩ දෙනවා කියන්නේ. ඒකට හේතුව ඔයාලගේ වැදගත්කම වැඩි කරනකොට මගේ වැදගත්කම ඉහළට යනවද නැද්ද? මට අවශ්‍ය ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම කවදාවත් නොසැලෙන වෙළඳ පොලක් මේ පැටර්න් මේකින් කියන එක. ඒකෙන් මේ ගැහැණු අය කියන්නේ gedara පුදුම ආත්ම ශක්තියක්. එයාලා මලක් වගේ පිපිදිලා gedara කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලා ඉන්න ව්‍යාපාරේ තමන්ගේ කරගන්න තමන්ගේ බිල්ඩින් එකක් ගන්න තමන්ට වාහනයක් ඕන නම් වාහනයක් ගන්න ලොකු බලාපොරොත්තු ඕන වාහනයක් ගන්න ගෙවල් දොරවල් හදලා දරුවන්ට හොඳට උගන්වන්න අපිට කඩේකට ගියායි වැනෙන්නේ නැතුව ආසදේ ගන්න සල්ලි හොයලා දෙන්න දැනුමක් එක්ක සල්ලි හොයලා දෙන්නේ නැහැ මට නිකන් මගේ ක්ලාස් වලට ඇවිල්ලා මේකනේ මං ඉන්ටර්විව් එකක් තියලා අනවශ්‍ය දරුවෝ අයින් කරන්න අවශ්‍ය දරුවොත් එක්ක ඉන්නකොට මාසේ මං තුන්වෙනි මාසේ සල්ලි ගන්න තු යන්න කිව්වත් යන්නේ නෑ ඔයා යනවද රහ දැනුනම යනවද නැහැ. රස දැනුනොත් යන්නේ නැත
මට රස දන්නවන්නයි ඕන. රස දන්නන ගම ඔයගලන්ට ආර්ථිකයේ සරු වෙනවා කියන්නේ ඕගොල්ලන්ට රස දැනෙන ඔයාලගේ අපහසුකම් ඡය වෙලා යන්න මේකට ආස හිතෙනවද නැද්ද? තමන්ගේ ආයතනයේ බ්‍රෑන්ඩඩ් තියෙන විදියට කෙනෙක් ගන්න, වැදගත් කෙනෙක් ගන්න, වැදගත් විදියට සල්ලි හම්බ කරන්න ඕගොල්ලන් කැමතිද නැද්ද? කැමතියි නෙමෙයි. යන්තම් මහගෙන යන්න, චුට්ටක් මහගෙන යන්න රුපියල් 100ට 200ට 300ට 400ට ප්‍රයිසස් කරන්න කැමතිද? මම නම් කැමති නෑ. එපා දෙන්නේ නෑ මම. අපිත් කැමති නැහැ. කැමති නෑ. එහෙනම් වැඩ කරන්න වෙනව නේද? ඔව්. ආසද නැද්ද? ආසයි. ආසයි. එහෙනම් අන්නේ ක්‍රමයට තමයි මම ක්ලාස් එක කරගන්නේ. ක්ලාස් ෆීස් එක ගැන කියන්න. මාස 6ට තිබිච්ච කෝස් එක දැන් ඕගොල්ලන්ට මාස 5ට කරා. පැහැදිලිද? මාසෙකට 9000යි. මාස 5යි. ඕගොල්ලන්ට මම සිලබස් එකේ තියෙනවා ඩිසයින් කියා දෙනවා කියලා තියෙනව නේද? මාස 4න් 4 ඉවර වුණාට පස්සේදී ඩිසයින් ටිකක් කියා දෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට ඩිසයින් කරන්න පුළුවන් මාස 5න් කියා දෙනවා. ඊට පස්සේ අවශ්‍යයි ඉන්නවනම් මාස 6කට තව මිස් මාසයක් අපිට තව ඩිසයින් ටිකක් කරලා දෙන්න කිව්වත් කරනවා. නැත්නම් මාස 5 උපරිමව කරලා දීලා අවසන් කරනවා. පැහැදිලිද? ඔව්. පැහැදිලිද? පළවෙනි 9000 මම ඒකයි කියන්නේ මං ඇයි ඔය බ්‍රෑන්ඩඩ් විදියට ඔය ගාන වැඩි කරේ? ඇයි කියන්නේ ඒකට හේතුව? ඔයගොල්ලන්ගේ අසාධාරණ විදියට මම මුදල් අය කරගන්නද? ඇයි වැඩි කරේ හේතුව කියන්නේ? ඒතර ඊළඟ මාසේ හම්බ කළා මිස්ටර් ගෙවන්න උනන්දු වෙනවා. ආන්න හරි. උනන්දු වෙනවා. කරන්නෙත් මොකද්ද? හරි අවධානයෙන් නීට් එකට පිළිවෙලට කාලේ හොයාගෙන මම ඕගොල්ලන්ගේ ඉතාමත් ආදරෙන් ඉල්ලනවා සියලුම එන්න පුළුවන් හැම කෙනාම ඔන්ලයින් මාත් එක්ක සම්බන්ධ වෙන්න. අපි රෙකෝඩින් අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට දෙනවා කිසිම අඩුවක් කරන්නේ නැහැ. බැරිම කෙනෙක් ඉන්නවනම් රෙකෝඩින් එක බලනවා නම් ඒ සතියේ බලලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. මම ඕගොල්ලන් ගැන හොයන තරම කියතොත් රෙකෝඩින් ළමයින්ට පෞද්ගලිකව කෝල් කරනවා. ඇයි ඔයා කොහෙද ඉන්නේ? මොකද්ද කරන්නේ? ගෙවන්න එපා මට ලබන මාස සල්ලි වගේ වැඩ පෙන්නුවේ නැත්තම්. මට වෙලාව නැතුවද ඕගොල්ලන්ගේ නම්බර් සොයලා කතා කරන්න. තේරුණාද? කවුරුවක් එහෙම මං දක්වපු අත්දැකීම් මම ගුරුවරු ගාවට ගියාම මම දාපු මැසේජ් එකකට උත්තරේ එන්නේ මාස 3ක් විතර ගිහින්. ඒක මගේ හදවතට දැනුණා. මං හිතාගත්ත කවදාවත් මගේ ළමයෙකුට මං එහෙම කරන්නේ නැහැ. එතකොට ඔයාලට හරි ශක්තියක් දැනෙනවා බයක් නැති වෙනව නේද? ව්‍යාපාරයකට අත ගාපු නැති අය අත ගහන්න පුරුදු වෙනවා. කරන අය ඇඩ්වාන්ස් ඉතිරි වැඩකට උරු වෙනවද නැද්ද? මොකද මුතිද? හුරු වෙනවා අනිවාර්යෙන්. හුරු වෙනවා අනිවාර්යෙන්. පුරු වෙනව නේද? මුල ඉඳලම පිළිවෙලට යන්න ඕන. අනිත් එක ක්ලාස් එකට එන්න ඕගොල්ලන් අනිත් දැන් මම හිතන්නකෝ මම බ්ලොග් එක හදන්නේ මම. තෙදි කපන්න වෙනම ළමයෙක් ඉන්න. බ්ලොග් එකෙන් තෙදි කපන තැනට යන්න. ඊට පස්සේ මහාන අයට යන්න. ඉතින් මේ මහාන දේවල් වල අඩුපාඩු කස්ටමර් කෙනෙක් එනවා නම් ඒව ඉෂුව කරන්නේ මම ඉන්නේ. මම බලන්නම ඕනේ. ඒ කියන්නේ කස්ටමර්ගේ හිත හොඳ නැහැ නැත්තම්. ඒව ඔක්කොම අපි හිතමු දැන් ඔයාලා ක්ලාස් එකේ ටයිම් දැන් ඔයගොල්ලන් ක්ලාස් එකේ කියනවනේ. එතකොට මට තියෙනවා ඔයගොල්ලන්ගේ 8ට පටන් ගත්තම අපි සාමාන්‍යයෙන් 9 10 11ට ක්ලාස් එක ඉවරයි. හෙට මට 11ට බෑ. හෙට පැය 4ක්. ඒ කියන්නේ 12 වෙනවා. එතකොට අර 11ට තියෙන ක්ලාස් එක මට කරන්න බැරි වෙනවා සාර්ජකට. ඒ ක්ලාස් එක මම නිවාඩු දීලා ඒගොල්ලන්ට වෙන පැය 3ක් දෙනවා මම. පැහැදිලිද? හවස ක්ලාස් එකත් මට කරන්න වෙන්නේ නැහැ. පැට් මේකින් එකක් තියෙනවා. හෙට ඕඩර් ඉෂුව වෙන දවස් ඔක්කොම ටීචර්ස්ලා. ඉතින් මම නැතුව ඒක ඉෂුව කරන්න බෑ කොච්චර ළමයි හිටියා. එතකොට ඒ ක්ලාස් එකත් මම නිවාඩු දීලා මම ඒගොල්ලන්ට වෙනම පැය 3ක් දෙනවා. ඇයි අපි එහෙම කරේ? ඒ කස්ටමර්ස්ලා සල්ලි දීලා මගේ ළඟට එනවා නම් ඒගොල්ලන්ටත් උපරිම ගරුත්වයක් දීලා ඒ මුදලට ගරුත්වයක් දීලා ඒගොල්ලන්ට ඒ දේ ඉටු කරන්න ඕනද නැද්ද මම? ඕන. එතකොට ඕගොල්ලන් අන්න එහෙම චොප් කරන අය ඉන්නවනම් වැඩ බෙදාගෙන ඒක පොඩ්ඩක් එහෙට කරලා තල්ලු කරලා එයාගේ හිත නොරිදෙන විදිහට තා චුට්ටක්
මට හෙට දෙන්නකො නැත්නම් මට හවසට දෙන්නකො. පැය දෙකක් වෙනස් කරන් මගේ පැය 3ක වාඩි වෙන්න. වැඩ කරන අය විශේෂයෙන් මාත් එක්ක හිටියම ආයි එක බලන්න ඕනේ රෙකෝඩින් එක බලන්න ඕගොල්ලන්. ඒ ක්ලාස් එකට එන්න කලින් අපහසු තැනක් තියෙනවා නම් රෙකෝඩින් එක බලන්න. එතකොට එදා දේ එදාම කරනවද නැද්ද? කෙරෙනවනේ මිස්. මේ සියලු දේවල් කියන්නේ මගේ අත්දැකීම්. මම එහෙමයි ඉගෙන ගත්තේ. මට රෙකෝඩින් එක බලන්න හිටියොත් අනේ දෙයියනේ වෙන්නේ නැහැ. මුලදීම ඕගොල්ලන් ඒ තත්ත්වය හදාගත්තම දින 21ක් යනකොට අපේ යටිසිත උරු වෙනවා ඒ ටයිම් එක ඔයාලට හොයලා දෙන්න. එහෙම නැති වුණොත් මහත්තයා ලෙඩ වෙනවලු, අම්මා ලෙඩ වෙනවලු, නැන්දම්මා ලෙඩ වෙලාලු, සල්ලි හොයාගන්නේ නැහැලු. අන්න බාධාවල් ටික දෙනවා. පැහැදිලිද? දින 21ක් කට්ට කෑවොත් ඕගොල්ලන්ට මේකට මුදල් ලැබෙයි, වෙලාව ලැබලා දෙයි, ආසාව ඇති වෙයි, වැඩේ හරියට වෙයි. යම්කිසි රත්තරන් ව්‍යාපාරයකට එන්න මෙහෙම පිපිදේ. පැහැදිලිද නැද්ද මං කියපු එක? අනිත් එක තමයි ඕගොල්ලන් ක්ලාස් එකේ ක්ලාස් ෆීස් ගෙවුවත් හරිම නීතියක් තියෙනවා. ඕගොල්ලන්ගේ ක්ලාස් එක මත් එක්ක කතා කරන්නේ ඒකට හෙට 8 ඉඳලා 12 වෙනකන් තියෙනවා අනිද්දා. ඒ කියන්නේ 5 සඳුදා. හවස පටන් ගන්නද, රෑ පටන් ගන්නද, පැය 4ක්. පැය පටන් ගන්න බැයිද මිස්? පාටි ප්‍රෝ ක්ලාස් එක තියෙන නිසා මට සඳුදේ බෑ. රෑ හොඳයි මිස්. රෑ හොඳයි මිස්. රෑ පටන් ගන්නද? ඔව් රෑ හොඳයි. රෑ හොඳයි. හොඳයි. 6ට පුළුවන්. පටන් ගමු. මොකද දන්නද පැය 4ක්. පාමාට 6ට හොඳයි. 6ට හොඳයි. 6ට හොඳයි මිස්. එහෙනම් 6. 6 7 8 9 10. එහෙනම් හෙට නිදාගන්න වෙන්නේ 11 විතරනේ. නෑ. නෑ මම ඔයාලට ආදරෙන් ඒක කරන්නේ මම ආසාවෙන් කරන්නේ. මම ඒක සල්ලි ගන්න දෙයක් නෙවෙයිනේ මම ආසාවෙන් දෙන දෙයක්නේ. එහෙනම් අපි ආපහු දෙවෙනි දවසේ කරන්නේ කවදටද? සඳුදා. යා නෑනේ. සඳුදා ක්ලාස් එක කරන්න බෑ. හරි. විනාඩියක් ඉන්න. එහෙනම් අපි සෞද කරමු. සෞද පොඩි මේ ප්‍රශ්නයක් තිබුණේ ඒකයි මේ කතා කරේ අපි. එහෙනම් සෞද තමයි දෙවෙනි දවසට එන්නේ. පළවෙනි දවසේ ඔයාලා අනිවාර්යෙන් මට දැන් හෙට උදේ 8 ක්ලාස් එක පටන් ගත්තම ඔයගොල්ලන්ගේ ෆ්‍රන්ට් පළුව මම ඉවර කරන්න තීරණය කරනවා. ෆ්‍රන්ට් එක ඉවර කරාට පස්සේදී ඔයගොල්ලන් මිචමට අරගෙන හෙටට කලින් මට බ්ලොක් එක දාන්න ඕන. මං කිව්වනේ දැන් එහෙම නැතුවොත් වැඩ කරන්න බෑ කියලා නේද? ඒ අවධානය තියුවත් ඔයගලන්ට අර පැත්තෙන් තල්ලුවක් එනවනේ. දැන් මම ඒකයි කියලා පාර පටන් ගත්තා. නිදි මරන්න වෙනවා. චුට්ටක් නිදි මරුවට කමන්නේ නේද? සාමාන්‍යයෙන් ඔයාලා නිදාගන්නේ කීයටද? අපි නම් 11:00ට මිස්. 11ට 12ට. ආවිතර වෙනවා මිස්. පාර 12. හරි ඉතින්. 12ට ඔයාලා බ්ලොක් එක අදින්න මම ඔක්කොම පැහැදිලි කරලා දුන්නා. මිෂමන්ට් එක අරගෙන විනාඩි 30ක් කරලා බ්ලොක් එක හදලා ගෲප් එකට දාන්න පුළුවන් නේ? පුළුවන්. පුළුවන්. very good.
එහෙම තමයි වෙන්නේ. හරිනේ? එතකොට මම තීරණය කරනවා ඕගොල්ලන්ට මෙන්න මේ තැනක යම්කිසි ගැටලුවක් තියෙනවා කියලා බැක් එකට යන්න කලින් ඒක පැහැදිලි කරන්න. ඔයාලගේ තොරතුරු මට එනකොට මට තීරණය කරන්න පුළුවන් ඔයාලා ඉන්න තැන කොහෙද කියලා. පැහැදිලිද? ඔව්. එහෙනම් අන්න ඒ විදිහට තමයි අපි ක්ලාස් එක කරන්නේ ඕගොල්ලන්ට. ක්ලාස් පීස් එකත් ඕගොල්ලන්ගේ අපි සඳුදා ඉවර කරාට පස්සේදී අපි පටන් ගන්න ආයි ක්ලාස් එක හැම ඉරිදාම උදේ 8ට 11 වෙනි ඉරිදා තමයි සල්ලි ගෙවලා ක්ලාස් එක පටන් ගන්න. හවදද? 11 වෙනි ඉරිදා. 11 වෙනි 11 වෙනි ඉරිදා උදේ ඉරිදා. 8ට. හරිද? උදේ ඒක 8ට. ගන්නකොට ඕගොල්ලන් ක්ලාස් ෆීස් ගෙවන්න ඕනේ. මගේ account number මම ඔයගොල්ලන්ට දානවා. ඉරිදා 8ට වෙනකොට සෙනසුරාදා හවස 5 විතර වෙනකොට ක්ලාස් ෆීස් ගෙවලා ඉවර වෙන්න ඕන. ඇයි එහෙම හරි. කියන්නේ? බද? ඇයි අපි එහෙම කියන්නේ? ඔයාලගේ සල්ලි ගන්න ගෙවන ගමන්ම ගෙවන අයත් එක්ක මං ඉන්ටෝක ඇඳවනවා. තේරුණාද? ඔයාලගේ account එකේ සල්ලි ගෙවපේ අපි බලමු. ඔයාලගේ සල්ලි විතර නෙමෙයිනේ අපිට බල වැටෙන්නේ. ඒක බලන්න ඕන. ඊට පස්සේදී ඕගොල්ලන්ගේ මොකද්ද? ඒක අපේ account එක බලලා group එකකට set කරලා ඕගොල්ලන්ගේ නම් register කරලා වැඩ ගොඩක් තියෙනවා. ගනුදෙනු පිළිවෙලක් තියෙන්න ඕනේ නේද? group එකට අපි එකින් එක මේ ඕගොල්ලන් add කරන්න ඕන. ඉතින් මේ සල්ලි එක පාට කවුරුත් එක පාට ගෙවුවා. මෙන්න ඇඩ් කරා සමහරව ඇඩ් වෙලා නැහැ. සමහරුන්ට එන්න බෑ. සල්ලි ගෙවලත් එන්න බෑ. එහෙම ප්‍රශ්න තියෙනව නේද? එහෙනම් ඕනම තැනක දිනයක් තියෙනවා. ඇයි ඒක එතනින් එමන්? ඒකත් ඔයගොල්ලෝ යටිසිතට දුන්නාම පිළිවෙලක් එතන තුරු කරලා එනවා. ඒක නියමට ගෙවුවම ඔයගොල්ලන්ට මාර සහනය. මම ගෙවලා මාර ආත්ම ශක්තියක් එනවද නැද්ද? ඔය යකඩ කඳට ගහලා බිත්තියකට ගැහුවාගේ යකඩ කඳට ගහලා ඒ කඳ බැඳලානේ තියෙන්නේ දැන්. හරි අමාරු රාජකාරියක් දැන් මේ රුපියල් 9000 අමාරුයි කියන්නේ හිතන වැටලා ඔක වැටුණාට පස්සේ ඔය කඳෙන් මං කොහොම හරි ඔය බිත්තිය කඩාගෙන එළියට එනවා කියන ආත්ම ශක්තිය ගන්නයි මං ඕගොල්ලන්ට ඕන. ඒක විලාවක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා, ක්‍රමවේදයක් තියෙනවා. එතකොට සියලුම ක්‍රමවේද ලස්සනට යනකොට නිර්මාණයත් ලස්සනට එනවද නැද්ද? නැත්තම් එදා ක්ලාස් එක පටන් ගන්න දවසේ සමහරව මැසේජ් දානවා, සමහරව කෝල් කරනවා. මම සල්ලි ගෙව්වා, අපි නම් ගෲප් එකට ඇඩ් කරලා නැහැ. මට ක්ලාස් එකට එන්න ලින්ක් එක එවන්න. ගොඩාක් ප්‍රශ්න. ඒක හරිද වැරදිද මං කියන එක? හරි. ඔව්. පස්සේ ගෙවුවොත් එදා ක්ලාස් එකට මම ඇඩ් කරන්නේ නැහැ. බෑ එහෙම බෑ අපි තියෙන්න ඕන. මං කිව්වනේ අපිට එන්න ඕන තැනක් තියෙනවා කියලා නේ. දැන් තේරුණා නේද? අපි ඒක පාගගෙන නේද මේ ඉන්නේ? ඔව් පාගගෙන ඉන්නේ අපි. එහෙනම් ඒක ඕගොල්ලන්ට හොඳ මේක මගේ ක්ලාස් එකට ආවත් නැවත් ඕගොල්ලන් ඒක ක්‍රියාත්මක වෙන ඕගොල්ලන්ට යහපතක් වෙනවා. මේ යටිසිත අද්දලා ගන්න. හරිනේ? එහෙනම් අන්නේ විදියට අපි ක්ලාස් එක කරන්නේ මම ගෲප් එකට දාලා තියෙනවා පොත් අවශ්‍ය බඩු අවශ්‍ය ඔක්කොම දාලා තියෙනවා. ඒක නැත්තම් මම ආපහු ෆෝට් කරන්න. මාස 5යි ඕගොල්ලන් කෝස් එක. සතියකට පැය 3යි. මාසෙකට පැය 12ක් උගන්වනවා. 12 අර 5 60යි. පැය 60ක් උගන්වනවා. ඔයාලගේ සිලබස් එක බලන්න. මහා පරිමාණයි සියලුම කොටස් කොහෙන්වත් අඩු නැති කොටස් තියෙනවා. එහෙනම් ඒ ටික ඉවර වුණාම තමයි ඔයගොල්ලන්ගේ මාස දෙකකින් මම ඉවර කරනවා තියරි කොටස්. මාස දෙකකින් ව්‍යාපාරයකට යොමු කරනවා. කොහොමද ව්‍යාපාරයකට යොමු වෙන්නේ? තමන්ගේ තියෙන ව්‍යාපාරයක් නම් ඔයගොල්ලන් ඉන්නවනම් අනිවාර්යෙන් VR එකක් ගන්න ඕන. AGPS එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙලා ඒ ඇප්ලිකේෂන් එක රුපියල් 20ක් 30ක් ගන්නේ. ඔයගොල්ලන්ගේ නමක් දීලා හොඳ ලස්සන බ්‍රෑන්ඩඩ් නමක්. ඔය ඉංග්‍රීසි වචන දාලා කියව ගන්න බැරි පටපුට වචන දාන්න එපා. කෙනෙකුට එකපාරට ඇහැ ගිහිල්ලා වචනේ කටට හුරු වෙන ලස්සන නාමයක් දාලා ආයතනේ නම දාලා රෙජිස්ටර් කරගන්න. රෙජිස්ටර් කරාට පස්සේදී ඔයගොල්ලන්ට හොඳ බ්‍රෑන්ඩඩ් එකක් එනවා. මොකක්ද ඒ? රජයේ ඕනෑම බැංකුවකින් ඔයගොල්ලන්ට පහසුකම් සපයනවා. ව්‍යාපාර BR එකට ගොඩාක් ගරුත්වයක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ ව්‍යාපාරයට ඔයගොල්ලන්ට මුදල් ගලාගෙන එන මාර්ග හැදිලා
ඔයාලා ඉන්න තැනින් ලස්සනට පසුබිමකින් හොඳට මිනිස්සුන්ට ආම කස්ටමර් කෙනෙක් ආම ආකර්ෂණීයීත්වයට ව්‍යාපාරේ ගොඩනගා ගන්න පුළුවන්. ඇයි ඔයගලන්ට ගන්න ලෝන් එකක් ගත්තොත් ඒ ලෝන් එක ගෙවා ගන්න පුළුවන් ආර්ථිකයක් ගොඩනැගිලා නේද මේ පැත්තෙන් තියෙන්නේ. ඒව බලන මිනිස්සු ඒ රජින් අපිට උදව් කරනවා. ඒ විදිහට අනිවාර්යයෙන් ඔයගලගේ ව්‍යාපාරේ රෙජිස්ටර් වෙන්න ඕන. ඒ විදිහට රෙජිස්ටර් කරගන්න මාස දෙකකින් ව්‍යාපාරයකට අත ගහපු නැති අය ඉන්නවනේ අත ගන්න. රජයේ ජොබ් එකක් කරනවා නම් සාමාන්‍ය ජොබ් එකක් කරනවා නම් ජොබ් එකක් කරන අතරතුර මේක කරන්න. එතකොට ඒක කරන ගමන් මේ ව්‍යාපාර දිනු වෙනකොට ඔයගලන්ට වෙන පැත්තකට හැරෙන්න පුළුවන්. අනිත් එක තමයි ඔයගොල්ලන්ගේ අනිවාර්යයෙන්ම මේ ව්‍යාපාරයකට හැරෙන්න ඔයගොල්ලන් ඒවා තැපවීම ආසාව තියෙන්න ඕන. එහෙම නැති වුණොත් අපිට මේක කරන්න බැරි වෙනවා. ඔයගොල්ලන් මේ කරන ව්‍යාපාරයේ ඔන්ලයින් පැත්ත මම කියන්නේ තාක්ෂණෙත් එක්ක ඇවිල්ලා කියලා 2026 ඉඳලා එහෙනම් ඔයගොල්ලන් කස්ටම් මේඩ් එක වැඩ කරලා උරුව ලැබුවට පස්සේදී රෙඩිමේඩ් පැත්තට යන්න පුළුවන් ඔන්ලයින් පැත්තකට යන්න පුළුවන්. එකපාර ඔන්ලයින් එකකට අත ගන්න එක අති සාර්ථක නැහැ. ඔයාලට වඩා දක්ෂව පොඩි ළමයි තාක්ෂණෙත් එක්ක ඒගොල්ලන් ඉදිරියට යනවා. ඒක නිසා ඔයගොල්ලන්ගේ දැනුමත් එක්ක තාක්ෂණෙත් එක්ක කස්ටම් මේඩ් එක හොඳට වැඩ කරලා දැනුම අරගෙන අන්න යන්න ඔන්ලයින් පැත්තට. ඔන්න ඔයාලගේ ව්‍යාපාරේ හරවන පැත්තට. ඔන්න තාක්ෂණෙත් එක්ක හිටපු අය විතරයි ඉස්සරහට ජීවත් වෙන්න පුළුවන් ව්‍යාපාර ගෙනියන්න පුළුවන්. අනිත් අය සියලු දෙනා කඩා බිම් වැටෙනවා. මම ගෙදර එකක් මහ ගන්නවා ඔච්චර ක්ලාස් ෆීස් එකක් දෙන්න ඕනේ නැහැ කියන අය කඩාගෙනම වැටෙනවා. ඒකට හේතුව අපේ ළමයි තාක්ෂණෙත් එක්ක දැන් ඉහළට එන අය ව්‍යාපාර පැත්තට යොමු වෙන ප්‍රමාණය වැඩි. තේරුණාද? එහෙනම් ඔයගොල්ලන් 2026 ඉඳලා වෙනස්ම මාර්ගයකට යොමු කරන්නයි මගේ එකම පරමාර්ථය. මම ඒක යොමු කරනවාමයි ආයේ ඒක අත්දැකීම ඔයගොල්ලන්ගේ පේනවා අපේ වීඩියෝ එක දැක්කම කාගේවත් ඒව නෙමෙයි. ඒක මම කරනවාමයි ඔයගොල්ලන්ගේ ජීවිත සාර්ථක කරනවාමයි ඒක කරලා දැනටත් මගේ හදවතින් මම චිත්ත රූපමවල ඒක කරලා අවසන්. මෙච්චර ප්‍රමාණයකට කරනවා කියලාත් මම ඉවරයි. කරලා ඉවරයි. ඔයාලගේ ඒක පෙන්නලා දෙන්න විතරයි මට තියෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහට තමයි අපි අද ක්ලාස් එක කරන්නේ. මම මේ Zoom meeting එක තිබ්බෙත් ඒක තමයි. ඔයාලගේ අදහස් දැන් තියෙනවා නම් මාත් එක්ක කතා කරන්න මොනවා හරි තියෙනවා නම් අහන්න. මේ කතාවක් තියෙනවා. ඔයගොල්ලන්ට මොකද ඇප්ලිකේෂන් එක? පොඩි ෆෝම් එකක් දෙන්න. පොඩි ෆෝම් එකක් ඔයගොල්ලන්ට මේ WhatsApp එකට නේද එන්නේ? WhatsApp එකට එනවා. ඒක ඔයගොල්ලන් පුරවලා අපිට send කරන්න. group එකට send කරන්න. මේක තමයි group එකට පුරවන්න. group එකට දාලා තියෙන්නේ ඒක පුරවන්න. පුරවලා අපිට මේ group එකට දාන්න. දැන් තියෙන එක මේ ඒ link එක click කරලා ඒක පුරවලා දෙන්න අපිට. දැන් ඔයගොල්ලන්ගේ අදහස් දක්වන්න. පොඩි උදව්වක් ඒක. උට්ටයි තියෙන එක පුරවන්න. මට දැන් ඒ ගම ඔයගොල්ලන්ගේ අදහස් දක්වන්න. මයික් එක ඔන් අනිත් එක තමයි මයික් එක ඔන් කරලා කතා කරන එකෙන් හොඳ සාධීනත්වයක් ගොඩ. කතා කිරීමේ හැකියාවක් තියෙනවා. මේ වගේ තැන කතා කරන ක්‍රමවේදයක්. ඒවට හුරු වෙනවා ඔයගොල්ලෝ. කියන්න බලන්න එක එක්කෙනාගේ අදහස්. මිස් ඔව්. මං හේමමාල්. ඇත්තටම මිස් හින්දා තමයි අද මම මේ ඔක්කොම වැඩ කරගන්නේ. ඇත්තටම fit on free ම තමයි. අයි කියන්න දෙයක් නැහැ. ස්තුති ඇත්තටම මම දන්නේ හිමාලය. මේ මෙතන ඉන්නේ මෙයා එහෙම අනේ ඒකේ hina වෙමින් ඉන්නවා මට දැකපු පුණක් තියෙනවා. මම ඒ උනාට දන්නේ එයා කියලා. thank you වඩා. මං අහගෙන හිටියේ මිස් ඔක්කොම ටික. මම බොරු කිව්වේ නේද? අනේ නෑ මිස්. කිසිම බොරුවක් නෑ. කිසිම බොරුවක් නෑ. ඒ මගේ ඔන්ලයින් ක්ලාන්තිකේ ෆස්ට් ක්ලාස් එකේ ළමයි. ඇත්තටම මිස්ට ගොඩක් පිං හැබැයි. අව කියලා දෙන විදිහට නම්. ඔව් මම ඇත්තටම ඔයගලන්ට ආදරෙන් කියා දෙනවා. කිසිම අඩුවක් කරන්නේ. තේරෙන්නේ නැති කෙනෙකුට කිසි ප්‍රශ්නයක් නැහැ. තේරෙන්නේ නැති කෙනාට 10 සැරයක් ඇහුවත් කියා දෙනවා. ඒකයි වීඩියෝ ඔන් කරලා මයික් ඔන් කරලා අහන්න මට තේරුන්නේ නැහැ කියා දෙන්න මිස් කියලා කියා. මං කියා දෙනවා. මං කියන්නේ වීඩියෝ එක බලන්න. වීඩියෝ එක එවනෝනේ වීඩියෝ එක බලන්න. එහෙම කියන්නේ නැහැ. දක්කන්න අනිත් අයගේ අදහස්. හරි මිස් එනම් වැඩිමහල් ශිෂ්‍යෙක් මාත් නූරෙන් මම දැන් පිටරට ඇවිල්ලා ඉන්නවා පුතා ළඟ ඉන්නවා ආදරේ මිස්ටර් කතාව ඇහෙනකොට සද්දෙත් ඇහෙනකොට ගොඩාක් ආදරෙන් අහගෙන ඉන්නවා
ඇවිල්ලාද මට ඔයා? බෑ. අට ගියානේ? නෑ ආවි නෑ. තවම ඉන්නවා ඩුබායි වල. නමුත් හරිම ආදරේ හැම වෙලාවම හැම මොහොතක්ම හැම වෙලාවම හැම විනාඩියක්ම තත්පරයක්ම හැම වෙලාවෙම මිනිස්සු අපේ හිතේ ඉන්නවා මිස්ව. මිස් ඉගෙනීම ගැන. ඔව්. බොහොම ඔයා ආදරේ. නැතුව ක්ලාස් එක හරි පාළුයි දැන්. අනේ. මිස් මට පැටර්න් මේකින් ඉගෙන ගන්න ඕන. හැට්මේ අනිත් එක තමයි තව ආරංචියක් ඔයගලන්ට. ජනවාරි 24 පටන් ගන්නවා වෙඩින් ඩ්‍රස් ක්ලාස් එක. ඊළඟට පෙබරවාරි මුල් සතියේ පටන් ගන්නවා ලේඩීස් ට්‍රවුසර් විතරක් පන්තිය. ඊට පස්සේ පෙබරවාරි අවසාන සතියේ පටන් ගන්නවා පැටර්න් මේකින් පන්තිය. ඊට පස්සේ අපි ආපහු මාර්තු අප්‍රේල් පටන් ගන්න සීසන් වලටනේ. ඊට පස්සේ ආයෙ මේ මාසෙ තමයි. ඔය ක්ලාසස් ටික තමයි මේ දවස් ටිකේ පටන් ගන්න. මට බ්ලවුස් එක කොලෙජ් ආ බ්ලවුස් වල කොලෙජ් දෙන පුරුතයි මන්දින්ද මහන්ද ඉගෙන ගන්න ඕන මිස්. හරි එතකොට ඔයා ඉන්නවනේ ගෲප් වල එතකොට ලින්ක් එකේ එයි. හොඳයි. thank you මිස්. බොහොම ස්තුතියි කතා කරාට. දැන් කවුරු හරි තව අලුත් කෙනෙක් මයික් එකක් අරන් කියන්න බලන්න. ඒ මගේ පරණ කෝල්නේ. මිස් මම ලිව් වෙනවා. හරි thank you හරි. මිස් ඇහෙනවද? ඇහෙනවා කියන්නේ. මිස් මම ජොබ් එකක් කරන කෙනෙක්. වීඩියෝ ඔන් කරන්න ඕන බලන්න. මගේ වීඩියෝ ඇක්සස් නෑ මිස් මේ මම වීඩියෝ ඔන් කරන්න දෙන්න ඇක්සස් නෑ. මිස් එතකොට මේ ජොබ් එක ඉවරලා ගෙදර එනකොට කොහොමවත් 6:00 විතර වෙනවා. ඉරිදට මම ඩිප්ලෝමා එකක් කරනවා දවසම. ඒක නිසා මට දැන් ඉරිදා ක්ලාස් එකට මට මේ මිස්ගේ දිගටම පැටර්න් මේකින් ක්ලාස් එකට ජොයින් වෙන්න ආසයි. මොකද මම ජොබ් එකෙන් අයින් වෙලා ඒ කියන්නේ මම ආසම දේ තමයි මහවුන් දිගටම කරන්න මගේම කියලා ආයතනයක් පටන් ගන්න කැමතියි. හැබැයි මට මේ අර ඩිප්ලෝමා එක ඉවර වෙනකන් මේ ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි වෙන විදිහක් තමයි අද ක්ලාස් එකේදී මට පැහැදිලි වුණේ. එහෙම වුණොත් මම මේ දවස් දෙකේ ඉඳලා සඳුදායි අදයි දවස් දෙකේ ඉඳලා මට පුළුවන් වෙයිද පස්සේ ජොයින් වෙන්න මේ මිස්ගේ පැටර්න් ක්ලාස් එකට. ඒ කියන්නේ අර මිස් කිව්වේ 12 වෙනිදා පටන් ගන්නවා කියලා. ඒ ක්ලාස් එක වෙන කණ්ඩායමක් එක්ක පුළුවන්. එතකොට සමහරක් වෙලාවට මේ අවුරුද්දේ අගෝස්තු වගේ පහුවෙලා තමයි එතකොට ජොයින් වෙන්නේ මේ මට අර ඩිප්ලෝමා එකේ මම කිව්වනේ මේ පෙබරවාරියට පැටර්න් එකකින් එක පටන් ගත්තා. ඊට පස්සේ ආයෙ පටන් ගන්නේ මම මේ මාසෙන් පස්සේ. එතකොට අගෝස්තු වෙනකොට පටන් ගන්නවා. ඉතින් බැරියට එහෙම සහභාගී වෙන්න පුළුවන්. හරි. thank you. හරි බොහොම ස්තුතියි කතා කරා. කවුරු හරි ගන්න අවස්ථාව. ඔයගොල්ලන්ට දීපු අවස්ථාව ප්‍රයෝජන ගන්න. good evening miss. මිස් මට මේ කතා කරන්න. මම චම්පි. ඔව්. මම චම්පි කොළඹ. මම සැලුන් එකක් කරන්නේ. එතකොට මේ සැලුන් එකේ වැඩක් කරන ගමන් තමයි මට මේක අලුත් අදහසක් මේක කරන්න ඕනේ කියලා හිතුනේ. ඉතින් ලොකු ආසාවක් තියෙනවා මේ සාරි ජැකට් පාටි ෆ්‍රොක් ඒ ටිකක් කරන්න. ඉතින් ටිකක් බිසි පුද්ගලයෙක් තමයි අර දාපු අපොයින්ට්මන්ට් එක කළා තමයි කරන්නේ. එතකොට සැටර්ඩේ සන්ඩේ කියන්නේ ගොඩාක්ම බිසි දවස් දෙකක්. මොකද මේ කස්ටමර්ලට නිවාඩු දවස් දෙකනේ. එතකොට මිස් මේකත් කරන්න ඕනේ කොහොම හරි කරන්න ඕනේ. මේ අතරතුරේ මට ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි වෙනකොට රෙකෝඩින් එකකින් හරි කරනවා කියන ටාකට් එකේ තමයි ඉන්නේ. මේ මට එහෙම මේ මිස්ගේ සපෝට් එකක් ලැබෙයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මිස්ගේ කතාවත් එක්කලා මට තේරෙනවා ව්‍යාපාරයට මේ ලොකු අත්දැකීමක් වෙයි කියලා. මේ දැන් ඔයා දැන් ඔයාට මේ වීකෙන්ඩ් එකේ අමාරුයි කියලාද කියන්නේ? වීකෙන්ඩ් එක ගොඩක් අමාරුයි. ඒ වුණාට මේ සනිත් ළමයි එක්කලා බලනකොට ඒගොල්ලන්ට වීකෙන්ඩ් එකට පහසුයිනේ. එතකොට මේ මට ගොඩක් වෙලාවට ටියුස්ඩේ වගේ තමයි ගොඩාක්ම කස්ටමර්ලා අඩු දවසක් වැටෙන්නේ. එතකොට ඒ දවසට හරි මට රෙකෝඩින් එක බලලා මේකලා සම්බන්ධ වෙලා කරගන්න පුළුවන්නේ. මේ පුළුවන් සෑම දවසකටම ඔන්ලයින් එන්න. බැරි දවසක් එනවා රෙකෝඩින් බලලා හැබැයි එදා සතියේ එදා වැඩේ කෙරෙන්න ඕන. ඔයා ඉන්න තැන අනුව ඔයාගේ ඒක ඉහළට ග්‍රේඩ් එකට ගන්නවා කියන්නේ ඔයාට වැදගත්ම තැන.
කියන්නේ ඔයාගේ ඒක බැලන්ස් කරගෙන මම කිව්වා අපි දැන් යටිසිතට දින 21 දැම්මොත් ඕක කොහොම හරි ඔයාලට කාලේ හොයලා දෙයි. තේරුණාද? අපි බෑ කියලා නෑ කියලා හිතුවොත් ඒක හොයලා දෙන්නේ නෑ. ඔයාට ඒකම තමයි කරන්නේ. තේරුණාද? ඒක නිසා ඔයාමයි තීරණය කරන්න මේක මොකද? ඔයාට ඒ අනුව හොයලා දෙන්න කියලා යටිසිතට පණිවිඩයක් දෙන්න හිතාගන්න යන කිට්ටුව. මට මේකට මේ පිළිවෙලක් හදලා දෙන්න කියලා. එතකොට අනිවාර්යෙන් ඔයාට ඒක හදලා දෙනවා. ඔව්. මිසෙක් කොහොම හරි මම කරගන්නවා කියන ටාකට් එකේ තමයි ඉන්නේ. කොහොම හරි කරනවා කියන එක. හරි. TikTok දාලා කියලා. ඔයාලා මේ ආවේ කොහෙන්ද මේ ගෲප් එකට ජොයින් උනේ? Facebook එකෙන්ද TikTok එකෙන්ද? මමද මිස් ආ Facebook එකෙන්. Facebook එකෙන්. ඔව්. හරි. බොහොම ස්තුතියි. හරි දැන් තා කතා කරන්න කෙනෙක් දෙන්නේ. අයිබෝවන් මිස්. ඔව් කියන්නේ. මම ටීචින් කරන්නේ. මට ලොකු ආසාවක් තියෙනවා මගේම ජැකට් මම මහගන්න කියලා. මොකද මම දැනට මහන්න දෙන තැනින් ඉතින් අර කියන දවසේ ගන්න බෑ. ලොකු ගැටලුකාරී තැනක් තියෙන හින්දා මං හිතුවා මම මහගන්න ඕනේ කියලා Facebook එකේ මිස්ගේ ඇඩ් එක දැකලා තමයි මම මේකට දැම්මේ. මටත් ඉරිදා සම්බන්ධ වෙන්න තියෙන ගැටලුවක් තියෙනවා. මම ජපන් භාෂා පාඨමාලාවක් කරනවා ඉරිදා. ඉතින් එතකොට මම මුදල් ගෙවලා මිස් එදාම රෙකෝඩින් එක දැම්මහම එදාම මේ වැඩ ටික බලලා ඉවරලා මිස්ටර් දැම්මොත් ඒත් හරි නේද? ඔව් හරි. එහෙම කරන්න දැන් මට දැන් මේ අද දැන් මේ තිබිච්ච එකටත් මට එකතු වෙන්න ඕනේ ගොඩක් ප්‍රමාද වෙලා. එතකොට මිස් දැන් කියලා ඉවරයි මේ අද රෙකෝඩින් එක දෙනවද මිස්? අද රෙකෝඩින් දෙනවා. අනේ ලොකු දෙයක් මිස් මේ. රෙකෝඩින් යන්නේ පෙන්නන්න. පන්ති. අපි YouTube එකේ දානවනේ උපම බලන්න. සයිට් එකෙන් පෙන්නන්න හැනේ. නෑ YouTube දාන්නේ ඔක්කොම බලන්න. නෑ මම කියතයි. පන්ති පටන් ගත්තා රෙකෝඩින් බලන්නේ මේ රෙකෝඩින් ප්‍රශ්න කියනකොට. ඒක පස්සේ කියන්න. දැන් මේක ඉවරලා කියන්න. මිස් එතකොට අපි 11 වෙනිදාට කලින් 10 වෙනිදා සම්පූර්ණයෙන් මුදල් ගෙවලා අවසන් කරලා 10 මේමයි. මාසෙන් මාසේ ක්ලාස් ෆීස් එක ගෙවන්න මම ඔක්කොම මුදල් ගන්න නෑ කාගෙන්වත්. ඒකට හේතුව ඔයගොල්ලන්ගේ සතුට තුලින් එන මුදල් අපි දෙකොල්ලම ඔයාලගේ වැදගත්කම වැඩි වෙන්න මගේ වැදගත්කමත් වෙනවා. ඔයාලගේ සතුට තුලින් හම්බ කරලා අමාරුවෙන් ඒ සාලි සතුටෙන් ඒකට දෙනකොට ඔයගොල්ලන්ගේ අනිත් එක තමයි අපිට මෙහෙම එකක් තියෙනවා. ඔයාලා මුදල් ගැන පොඩ්ඩක් දැනගන්න. අපි හිතන මුදල් ටිකක් අපි එකතු කරලා තියන් හිටියම අපිට මුදල් වැඩි වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. මුදල් කැමති නැහැ. මුදල් කැමති සංසරණය වෙන්න. දැන් ඔයා සතුටෙන් මේ බිස්නස් එකට මේ මුදල් දානකොට එයා වට කරකැවිලා බිස්නස් එකට ගිහිල්ලා වටේ ගිහිල්ලා අපේ ළඟට එනවා. ඒක නිසා හරි සතුටෙන් ඒ මුදල් හරියි. ඒක මුදා හරින්නේ. ඒක නිසා ඊටාම සතුටෙන් ඒක කරන්න. අපි සල්ලි එකතු කරන්නේ මෙහෙමයි. අපි අවදාවත් හම්බෙන මුදලෙන් ගොඩාක් වියදම් කරන්න එපා කන බොන දේවල් වලට. අපි ව්‍යාපාරයකට වැඩියෙන් යොමු කළ එන මුදලෙන් තමයි අපිට සල්ලි හම්බෙලා අපේ තියෙන වියදම දෙගුණ කර අපි තුමුද අපිට මාසෙකට වියදම් කරන්න පුළුවන් අපේ කෑම බීම වලට 25000යි. එතකොට ඕගොල්ලන් ණය වෙලා 25000ට වඩා එකතු කරන්නේ නැතුව ඕගොල්ලන්ගේ 25000 වැඩි කරගන්න බලන්න. මට ඕනේ 50000ක් විතර වියදමට කිව්වොත් ඕගොල්ලන් ඔයාලා ව්‍යාපාර තුනේ එක වැඩි කර. කොයි හරි මාර්ගයකින් වැඩි කරගන්න. අන්න එහෙමයි අපි කඩේකට ගිහිල්ලා අපි සතුටු විදියට බඩු ගන්න. එමෙතු අපි ණය වෙලා ක්‍රෙඩිට් කාඩ් වලට ණය වෙලා බඩු අරගෙන එහෙම හරියන්නේ නැහැ. අපි හම්බ ගන්න මුදලෙන් ආයෝජනය කරන්න ඕන 150කට වැඩි. 4න් 3ක්. පැහැදිලිද මම කියන එක? ඒ වගේ මේ ආයෝජනයට ඉතා සතුටෙන් වියදම් කරන්න. ඒකයි මම කියන්නේ. පළවෙනි මාසේ මුදල් ගෙවුවාම ඔයගලන්ට දැනෙනව දෙවෙනි මාසේ ගෙවන්න. මං හිතමුකෝ ගානේ මට එක සැරේ ගෙවන්න කිව්වොත් ඒත් ගෙවන ළමයි ඉන්නවද නැද්ද? අනේ මට නම් එපා. මට එහෙම සල්ලි එපා. මාසෙන් මාසේ අපි සතුට දැන යම්කිසි දැනුමක් උඩට එවි ඒක දැන සතුටු වෙවි. අපි දෙකොල්ල අතර සම්බන්ධතාවය වැඩි වෙන්න ඔයාලගේ වැදගත්කමයි මගේ වැදගත්කමයි වැඩි වෙන්න අපිට සබාදාමෙන් එන ආකර්ෂණ තුලින් අපි ඉතා සතුටෙන් ලස්සනට ජීවත්. තමන්ගේ වෘත්තීවල දියුණු වෙන. තේරුණාද? එහෙනම් මාසෙක මුදල ගෙවන්නේ මාසෙන් මාසේ 9000යි මාසෙකට ගෙවන්න තියෙන්නේ. ඒක ඕගොල්ලන් ගෙවන්න ඕන 11 වෙනිදා මම ක්ලාස් එක පටන් ගන්නවා. 5 වෙනිදා ක්ලාස් එක ඉවරුනාට පස්සේදී එතන ඉඳලා ගෙවන්න පුළුවන් ඕගොල්ලන්ට account number දානවා.
සෙනසුරාදා. ඒ කියන්නේ 10 වෙනි සෙනසුරාදා 12 විතර වෙනකොට ගෙවල ඉවර වෙන්න ඕන. ඒකට අපිට හරි ලේසි ගෲප් හදලා ඒව ටික කරන්න. ඒ විදිහට තමයි කරන්නේ. හරි මිස් බොහොම ස්තුතියි. බොහොම හොඳට පැහැදිලිව කියලා දෙනවා. මම හිතන්නේ පාඩම් වලදීත් ගැටලුවක් වෙන එකක් නෑ මිස් කියා දෙන ඒවා පැහැදිලිව තේරෙයි කියලා මට තේරෙනවා. මම මේ ඉස්සෙල්ලාම තමයි මෙහෙම මැහුම් පන්තියකට සම්බන්ධ වෙන්නේ. එහෙනම් වැඩි හොඳයි. ඔව් ඒක තමයි මිස් මං අනිවාර්යෙන් එහෙම වුණොත් මිස් අර මට මේ ජපන් පාඨමාලාවට ඉරිදා සම්බන්ධ වෙන්න තියෙන නිසා අර උදේවරුේ බැරි වෙන්නේ. එදා දවසේම රෙකෝඩින් එක මම බලලා එතකොට වැඩ ටික මිස්ට කරලා දාන්නම් එහෙම වුණත්. අනිත් එක තමයි දරුවෝ ඕගොල්ලන් මේ ප්‍රීෂචන් දෙකට සම්බන්ධ නොවි කවුරු හරි සල්ලි ගෙවුවොත් ඇත්තටම මම ගන්න බලාපොරොත්තුවක් නැහැ අයියේ. එතන ඉඳලා ඕගොල්ලන් ගැටලුවක යනවා කියන්නේ අපි යන ටාගට් එක යන්න බෑනේ. දන්නේ නෑනේ සෙෂන් එකේ කියපු ඒවා මොනවද කියලා. මට සල්ලි දාන්නේ කියලා ওই වීඩියෝ එක බලන්නේ කියලා කියන්න පුළුවන් මට සල්ලි හම්බෙනවනේ. ඔව්. ඒ වඩා මගේ වෘත්තියට මම ගරු කරනවා ආදරය කරනවා ඕගොල්ලන්ටත් ඒ වගේම මගේ වැදගත්කම කැලලක් වුණොත් ඕගොල්ලන්ටත් ඒක හරිනේ. ඔයාලත් එතනින් ඉඳට එනකොට මමත් උඩට එනකොට අපි දෙගොල්ලම සමිනෝ ඔයාලා මායි අතර තියෙන එකම වෙනස එක්ස්පීරියන්ස් එක අඩුකම විතරයි මට තියෙන එක්ස්පීරියන්ස් එක අඩු. ඒකත් ඕගොල්ලන් කරගෙන යනකොට මගේ තත්ත්වෙට බයක් වෙනවද නැද්ද? එනවනේ? අනිවාර්යයෙන්ම. එහෙනම් තව එක්කෙනෙක් දෙන්නේ කතා කරන්න අවස්ථාව දෙන්නම් කතා කරන්න ඔයගොල්ලන්ට දීපු අවස්ථාවෙන් ප්‍රයෝජන. බොහොම ස්තුතියි මිස්. ඉතින් ක්ලාස් එකේ මෙහෙම එකක් තියෙනවා. ක්ලාස් එකේ අපි උගන්වුවම පාඩම උගන්වුවම එකින් එක මොක කළා ක්ලාස් එකේ හැමදාම අවසානෙට දැන් මං ඉස්සෙල්ලා විනාඩි 15ක් ගන්න ඕගොල්ලන් ගන්නපු ඒවා මේ මහපු කොටස් වල ගැටලු කියලා හරි දැන් කියලා වෙරි ගුඩ් නම් වෙරි ගුඩ් ඒගොල්ලන්ට ඒක මාර ශක්තියක්. දැන් ඔයාලා මහපු එකට වෙරි ගුඩ් එකක් වැදුනොත් මොකද්ද වෙන්නේ? ඒක සල්ලි වලට ගන්න පුළුවන්ද? මාර සතුටක්. ගුරුවරයෙක් ඒක කියනවා නම් මේක මෙහෙමයි කියලා එහෙම දැනෙන්නේ නැද්ද? දැනෙනවා. එක දැනෙනවා. ඒක නිසා ඕගොල්ලන් ඒ විදිහට විනාඩි 15ක් ගන්න උගන්නන එතන විනාඩි 45 ඊට පස්සේ මම ඔයගොල්ලන් විනාඩි 10ක් ක්ලාස් එක ඉවර වෙලා විනාඩි 10ක් අනිවාර්යෙන් එක එක්කෙනාට ගන්න අවස්ථාවක් දෙනවා මම ඒක. ක්ලාස් එකේ අද ඉගෙන ගත්ත දේ මෙන්න මේ දේ මම මෙතෙන්ට ඉගෙන ගත්තා. මේ දේ මට මෙච්චර දෙයක් ලැබුණා කියලා කියන්න ඕන. එක එක්කෙනා අරගෙන දවසකට එක්කෙනා. අන්න ඒකක් තියෙනවා ක්ලාස් එකේ. එතන බලන්න කොච්චර එක්කෙනෙක් අහන ඒ කියන වචනේ තවත් කෙනෙකුට ඒක ප්‍රශ්නයකට උත්තරයක් එනවා. මම අද මේ දේ ගත්තා, මේ දේ මෙහෙම වෙච්ච දේ දැනගත්තා, මේ දේට මම අද ගියා කියලා මට කියන්න. මේ පාඩම අද මට මෙතන හොඳට තේරුණා. පැහැදිලිද? දැන් කියන්න තා කවුරු හරි ඉන්නවනේ. දෙන්නෙකුට අවස්ථාව දෙනවා ඊට පස්සේ අපි නවත්ත. මිස් ඔව්. මිස් මේ මම අහන්න හරි ආසයි. මේ අද තමයි ඉස්සෙල්ලාම ජොයින් වුනේ. මට හැබැයි මිස් මේ මැෂින් එකක් නැහැ. ගන්න හිතන් ඉන්නේ මොකක්ද ඒකට හොඳ කියලා මිස්ගෙන් අහන්න. සෝජි අලුත් මොඩල් එකේ මැෂින් එකක් ගන්න. මෝටරේ අර මේ මෝටරේ අර පොඩියට තියෙන එකේ දැන් අලුත් මොඩල් එක ඇවිල්ලා ඒ එකක් ගන්න. හරි මිස් හරි. thank you. සුපි. ආනේ ඔයගලන්ට ගැටලුවක් තියෙනවා නම් එහෙම මොනවා හරි අහන්න තමයි මේ වෙලාව දුන්නේ. මිස් ඕවර්ලොක් මැෂින් එකක් ගන්නවා නම් මොකද්ද හොඳ 4යිකද? 4ත් හොඳයි. නූල් කීයද මිස්? ඕවර්ලොක් මොකද්ද ඔයාලා ගන්න මේ අර පොඩි එකද? ඕ සාමාන්‍ය පොඩි 4 හොඳයි. එතකොට මිස් නූල් කීයද? 4 කී ඉතින් පොඩි එකනේ ඔය කියන්නේ බේබි ඕවර්ලොක් එකනේ. දන්නේ මම එහෙම. ඔයාලා ඉතින් මේ පොඩි එකක් ගන්න ඉස්සෙල්ලා ලොකු එකක් ගන්න පුළුවන් නම් හොඳයි. ලොකු මේ හයි ස්පීඩ් මැෂින් එක නම් මේ සෝජි හරි තව බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. සෝජිත් හොඳයි. සෝජි තමයි හොඳ. අනිත් එකත් හොඳයි. නැත්තම් ඔයගොල්ලන් බේබි ඕවර්ලොක් එකක් ගන්න ඕන 4 එක හොඳයි. නූල් කීයක්ද මිස් එතකොට ඒකට වැටෙන්නේ? නූල් 5 ගන්න ඕනේ මේ හයි ස්පීඩ් මැෂින් එක නම්. නූල් 3 ගන්න එපා, නූල් 4 ගන්න එපා, නූල් 5. හරි. හරි මිස් thank you. අහන්න තව අවස්ථාව වෙලාව අපරාධනේ. නැත්තම් අපි
නවත්තමු අපි අද වැඩසටහන නවත්තලා ඊට උදේ සම්බන්ධ වෙමු. මොනවාද ඔයගලන්ට අතින් ලැබුණේ මොනවා හරි ඒක පිළිබඳ අදහසක් තියෙනවනම් කවුරු හරි මයික් එක ෆෝන් කරලා කතා කරන්න. අද ලැබිච්ච දේ ඔයගලන් හිතපු දෙයක්ද? දන්න දෙයක්ද අද ලැබුණේ ඔයගලන්ට? ළමයි ඔයගලගේ ෆෝම් එක පුරවන්න ඔය ගමන් ඉන්න ගමන් ටක් ගාලා. ෆෝම් එක පුරවලා දාන ගෲප් එකට. ගෲප් එකේ තියෙනවනේ නේ? ගෲප් එකේ තියෙන එක අරන් පොඩ්ඩක් පුරවලා දෙන්න. අද ඔයගලන් ලැබිච්ච මේ මීටින් එකෙන් ලැබිච්ච දේ කවුරු හරි මයික් එක ෆෝන් කරලා කතා කරන්නකෝ. ඒක ඉතින් අර අපට එන ශක්තියක්නේ යාරම කිව්වහම නේද? ඕනේ දැන් අපි ක්ලාස් එක නවත්තමු මීටින් එක නේද? ගොඩක් ස්තුතියි මිස්. good night miss. good night. ලොකු සුබ මොටිවේෂන් රාත්‍රියක්. එකක්. සියලු දෙනාම අප්වාට ගොඩාක් ස්තුතියි. හෙට මම ඔයගලන්ට ගෲප් එකට ෆෝවර්ඩ් කරන්න ඕනද අර අවශ්‍ය බඩු? මේ තියෙනවනේ දාලා. ඔව් දන්නවනේ දෙක අපව ඕනනම් මම ෆෝවර්ඩ් කරන්න. ඔයාලා අනිවාර්යෙන් පොතක් රූලක් පීදුරු අඩි රූලක් ඕන ඔයගලන්ට සෙන්ටිමීටර වලින් අඳින්නේ එපෝකොල ටිකක් ඕන. ඒ බඩු ටික අරගෙන ක්ලාස් එකට ජොයින් වෙන්න. උදේ 8ට ක්ලාස් එකට එන්න. මම 7:55 මිස් ඇට්ලස් පිටු 200 පොතක් ඇති නේද? ආ ඇට්ලස් පිටු 80 පිටු 200 CR පොතක් තියෙන්නේ ඒක හොඳයිනේ ඇට්ලස් එක. ඇට්ලස් හොඳයි අර පොත් දෙක නැත්තම් ඇට්ලස් ගන්න. ඔව් මිස් ඒ පොත් දෙක නැහැ මේ කඩවල වල. එහෙනම් ඇට්ලස් ගන්න. හරි මිස් thank you. ඉදිරි අඩි රූලක් කියන්නේ මොකද්ද මිස්? වීදුරු අඟ 12 අඩි රූල. අර ප්ලාස්ටික් එකද? අඟ 12 වීදුරු අඩි රූල. නෙමෙයිද? ෆ්ලෙක්සිබල් හරි වීදුරු හරි ඕන දෙකකින් කඩ ගන්න. හරි මිස් thank you. මොනාරි ගැටලු තියෙනවා නම් අහන්න ක්ලාස් එක ඉවර කරන්න කලින්. එහෙනම් අපි නවත්තමු. එහෙනම් කාටත් සරණයි සුබ මේ රාත්‍රියක්. හරි බුදු සරණයි මිස්. ගොඩාක් සරණයි. ගොඩක් ස්තුතියි. ගොඩක් ස්තුතියි. ගොඩාක් ස්තුතියි. සරණයි. good night miss.